පාපේ තමයි මේ මුළු මැවිල්ලම විකෘති කරපු කාරණය. අද පාපේ තමයි අපේ ජීවිතය අපේ පවුල් විනාශ කරලා අපේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඇදලා එළියට තල්ලු කරලා විනාශ කරලා දාන ප්‍රධාන කාරණේ වෙන්නේ පාපයයි. අද අපි පොරබැදීමත් අපි ඉදා බැලුවා. වර්තමානයේ අපි මේ පොරබැදීම තුලත් අපි පොරබදන්නේ පාපයත් එක්කයි. අපේ සතුරා යක්ෂයා ඒ පාපේ අධිපතියා. ඌ බලන්නේ අපි ලැබූ පිරිසිදු ගැලවීම, ඒ විනාශ වීම කිලුටු කරලා ඒක විනාශ කරලා දෙවියන් වහන්සේට යලිත් ආදම් මේව තුලින් දෙවියන් වහන්සේ අගෞරවයටපත් වුණා. ඔවුන්ගේ වැටීම තුල මහිමෙන් හීනව සිටියා. යලිත් යක්ෂයා උත්සාහ කරන්නේ අපි ලැබූ ගැලවීම කිලුටු කරලා දෙවියන් වහන්සේව අගෞරවයටපත් කරලා දාන්න අපි එකිනෙක කෙනා තුලින්. ඒ නිසා තමයි යක්ෂයා පැය 24 පුරාම බයිබලයේ කියන්නේ ගොරවන සිංහෙක් මෙන් කාවද ගිලින්න කියලා සොයමින් ඇවිදිනවා කියලා දේව වචනේ කියන්නේ අන්න ඒ නිසා. ඒ නිසා ඒ පාපය කියන දරුණු ප්‍රශ්නය අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට අභියෝගයක් ප්‍රශ්නයක් වෙන්න දෙනවා. නමුත් අපි බැලුවා ඒ සතියේදී ඒ පාපයේ ඉදිරිපිට දෙවියන් වහන්සේ කොයි ආකාරද කියන්නේ. පාපයේ ඉදිරිපිට දෙවියන් වහන්සේ කියන්නේ මම පාපයට විරුද්ධයි. නමුත් මම පෞකාරයට ප්‍රේම කරන දෙවියන් වහන්සේ කියන්නේ. ඒ පාපයේ කියන දරුණු ප්‍රශ්නේ ඉදිරියේ අපගේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හදවත විවෘත කරලා උන්වහන්සේ පෙන්නලා කියනවා නුඹ පෞකාරයේව සිටියදී මම ඔබ වෙනුවෙන් කුරුසියේ පූජා වෙන්න තරම් මම ඔබට ප්‍රේම කළා කියලා. ඒක තමයි අපගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හදවත අපි එකිනෙක කෙනා කෙරෙහි තිබෙන්නා වූ. ඒ නිසා අපි කොයිම විදියකින්වත් මේ පාපේ නිසා මේ යක්ෂයා අපේ ජීවිතේ සිදු කරන්න යන භයානක විනාශකාරී දේවල් නිසා අපි කොහෙත්ම කලකිරෙන්න අවශ්‍යයි නොවේ. බලාපොරොත්තු අත්තරින්න ඕනයි නොවේ. හැම විටම උන්වහන්සේ අපට පෙන්නලා තියෙන්නේ බලාපොරොත්තුෙන් ඇදහිල්ලෙන් අපට නිතරම අලුත් පියවරකට යාමට හැකියාව තිබෙන බවයි. ආමෙන්. එනිසා අපි ඒ අවදානය තුල අපි රැඳී සිටිමු හැම කෙනෙක්ම. යක්ෂයා හැම වෙලාවෙම බලනවා ඔබ ගැලවීම ලැබූ ප්‍රදේශේ ඔබ ගැලවීම ලැබූ ඒ පවුල් අතර දෙවියන් වහන්සේව ගෞරවයටපත් කරන්න. අසල්වාසී මිනිස්සුෙකුට ජේසු ගැන කතා කරන්න බැරි වෙන්න ඔබේ කට වහන්න යක්ෂයා උත්සාහ කරනවා. ඔබේ ජීවිතය ඇතුලේ ඔබේ පවුල ඇතුලේ පියවුල්කම හට ගන්න සලස්වලා ඔබේ පරණ ජීවිතයේ තිබුණු පාපයක් ඔබේ ජීවිතේ යලි ඉස්මතු වෙන්න සලස්සලා යක්ෂයා උත්සාහ කරනවා ඔබේ නෑදෑයන්ගේ ඔබේ අසල්වාසීන්ගේ ඉදිරිපිට ජේසුගේ නාමය සාක්ෂි නොදරන පිණිස ඔබේ කට බදින්න යක්ෂයා උත්සාහ කරනවා. ඒ යක්ෂයාව අපට පරාජය කරන්න පුළුවන් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපේ ජීවිතේ අපි හරියාකාරව නැගී සිටියොත් විතරයි. එහෙම නැත්නම් යක්ෂයාට හැකියාව ලැබෙනවා පුළුවන්කම ලැබෙනවා අපේ කට බැඳලා අපිව නිශ්ශබ්ද කරලා අපේ සාක්ෂිය කිලුටු කරලා අපිව කලකිරීමට අධෛර්යයටපත් කරලා පැත්තකින් තියන්න උඩ හැකියාව තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබවත් මාවත් තමයි මේ ප්‍රදේශයේ තියලා තියෙන්නේ. දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුම තියලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාක්ෂිකාරයන් වන පිණිස. අපි තුලින් තමයි මිනිස්යන් ගැලවීම ලබන්න යන්නේ. අපි තුලින් තමයි අනිත් අය දෙවියන් වහන්සේගේ ප්‍රේමය දකින්න යන්නේ. අපි තුලින් තමයි යේසුස් වහන්සේ වෙතට මිනිස්යන් හැරෙන්න යන්නේ. ඒ නිසා අපි එකිනෙක කෙනාගේ ජීවිත අපි හරියාකාරව තබා ගන්න නැති වුණොත් යක්ෂයාට පුළුවන් වෙනවා උගේ සැලැස්ම අරමුණ මේ පොළවේ ඉෂ්ට කරන්න. බයිබලයේ කියනවා සොරායන්නේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න. ඒක තමයි උගේ සැලැස්ම උගේ දර්ශනය. යේසුස් වහන්සේ කියනවා මම ආවේ ජීවනය දෙන්න. උන්වහන්සේ කියනවා ඒක මගේ දර්ශනය, ඒක මගේ සැලැස්ම. යක්ෂයා හැම විටම උගේ දර්ශනය ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. දෙවියන් වහන්සේ හැම විටම දේව දරුවන් තුලින් දෙවියන් වහන්සේගේ දර්ශනය ඉෂ්ට කරන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. යක්ෂයා දන්නවා ඒක කෙලවර දක්වා ඉෂ්ට වෙන්න යනවා කියලා. ඒ නිසා ඌ බලනවා කොහෙන් හරි පියවුල්කමක් හටගන්න සලස්වන්න. ඒ නිසා ඌ බලනවා කොහෙන් හරි දුර්වලකමක් ඉස්මතු වෙන්න සලස්වලා ඒ දුර්වලකම නැමැති ඒ කුඩා ඇනේ ඌ එල්ලිලා මුළු
මුළු නිවසම අත්හැරලා යන විදියට එකිනෙකගේ ජීවිත විනාශ කරන්න යක්ෂයා විතරම අවස්ථාවන් සොයමින් ඉන්නවා. ඒ නිසා අපි හැම කෙනෙක් ඒ යක්ෂයාව පරාජයටපත් කරමින් අපි ජයග්‍රාහී ලෙස ඉදිරියට යන්න නම් අද දවසේ අපි මේ අවධානය යොමු කරන දේ කෙරෙහි අපි වඩා සැලකිලිමත් වෙන්න අත්‍යවශ්‍යයි. අපි රෝම 8 වෙනි පරිච්ඡේදයට හරවමු දැන්. අපි දන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ පාපය කියන දරුණු ප්‍රශ්නයට උන්වහන්සේ කුරුසියේදී විසඳුමක් දුන්නා. අපි පෞකාරයන්ව සිටියේදී උන්වහන්සේ අප වෙනුවට කුරුසියේ උන්වහන්සේගේ ජීවිතය පූජා කිරීමෙන් අපේ පාපය උන්වහන්සේ බාරගත්තා. උන්වහන්සේ දන්නවා උන්වහන්සේගේ දරුවන් වැටුණු ශරීරයක්, වැටුණු මනසක්, වැටුණු ලෝකයක් තුළ ජීවත් වන නිසා ඔබේ මගේ බැරිකම අමාරුකම ඒ ජේසුස් වහන්සේ හොඳින් දන්නවා. ඔබ උන්වහන්සේට විස්තර කරන්න අවශ්‍ය නැහැ. ස්වාමීනි ඔබ වහන්සේට තේරෙනව නේද මම මොන තරම් අමාරුවෙන්ද යන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා මම මොන තරම් පරීක්ෂාවන් මැදින් යනවද කියලා. ඒක විස්තර කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඒ ගැන හොඳින් දන්නවා. අපි උන්වහන්සේට තවදුරටත් මේ පාපයේ තිබෙන භයානකකම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ හොඳ හැටි දන්නවා යක්ෂයාගේ ක්‍රියාවන් කොයි වගේද කියලා. උන්වහන්සේට කියන්න අවශ්‍ය නැහැ ස්වාමීනි ඔබට පේනවා මගේ තත්වය මම පොඩි කාලේ ඉඳලා මේ වගේ තත්වයකින් එන්නේ ස්වාමීනි ඒ නිසා මට අමාරුකම් තියෙනවා කියලා ඔබ අලුතෙන් උන්වහන්සේට විස්තර කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ මව් ගර්භයේ සාදන්නත් පෙර උන්වහන්සේ අපිව හඳුනාගෙන සිටියා. ඒ නිසා ඔබේ බැරිකම, ඔබේ අමාරුකම, පොරබැදීම සියල්ල දෙවියන් වහන්සේ හොඳ හැටි දන්නවා. එන හංගන්න දෙයක් නැහැ. උන්වහන්සේ සියල්ල හොඳින් හඳුනන නිසා. උන්වහන්සේ කියනවා නුඹේ නම කියා මම නුඹව හඬ ගසා ගන්නවා. නුඹේ නම මගේ අතේ මම කොටාගෙන තිබෙනවා. නුඹේ හිසට ගසක් වැටෙන්න පළමුවෙන් මම එය හොඳින් දන්නවා. එච්චර සුපරීක්ෂාකාරීව එච්චර හොඳ අවධානයකින් තියුණු අවධානයකින් උන්වහන්සේ අපි ගැන බලා සිටින දෙවියන් වහන්සේ. ඒ නිසා අපේ ජීවිතයේ සියලු දේ තුළ උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා මහත් අලුත් බලවත් දේ හැම විටම අපේ ජීවිත තුළින් කරන්න. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ ගමන අපිට යන්න බැරි බව උන්වහන්සේ දන්නවා. මේකේ අමාරුකම් තියෙන බව උන්වහන්සේ දන්නවා. මේකේ පරීක්ෂාවක් තිබෙන බව උන්වහන්සේ දන්නවා. ඒ දන්න නිසා උන්වහන්සේ කිව්වා මම ඔබ තනියෙන් මේ ගමන යවන්නේ නැහැ. මේ ගමන මම ඔබ තනියෙන් යවන්නේ නැහැ. මගේම ආත්මය මම ඔබට දෙනවා. මගේම සුද්ධ වූ ආත්මය මම ඔබට දෙනවා. මගේම ආත්මයන්න් වහන්සේ පුද්ගලයෙක් හැටියට ඔබේ ජීවිතය තුළ වාසය කරන්න යනවා මේ ගමනේ අවසානයේ දක්වා. ඒ නිසා මේ ස්ථානයේ වාඩි වී සිටින යේසුස් වහන්සේගේ ජීවිතයට පිළි අරගෙන තියෙන ජේසුට තමන්ගේ ජීවිතේ බාර දීලා තියෙන හැම කෙනෙක් තුළම සුද්ධාත්මයන්න් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. හැම කෙනෙක් තුළ ඔබ විශ්වාස කරන්න, ඔබ පිළිගන්න, ඔබ උන්වහන්සේට කියන්න ස්වාමීනි මම ඔබට ඉඩ දෙනවා. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ හැම කෙනෙක් තුළම ජීවමානව උන්වහන්සේ වැඩ සිටිනවා. ඔබ මොන දුර්වලකම් ඇතුලේ ගියත්, මොන අඩුපාඩුකම් ඇතුලේ ගියත්, මොන පොරබැදීම් මාසෙක ඔබ ගියත්, ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ අතහැර යන්නේ නැති බවට උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපිට මේ ගමන ටිකක් අනවශ්‍ය බැරි තත්වයක්, මේක බෑ, අමාරුයි, මේ විදියට යනවා කියන එහෙම ආදියට යන්න කිසිම උවමනාවක් නැහැ. මොකද මේක යන්න ඕන විදියට යන්න දෙවියන් වහන්සේම අවශ්‍ය කරන සියලු සැලසුම් කරලා තියෙනවා. අපිට තියෙන්නේ මැප් එකේ හැටියට කියලා තියෙන විදියට වැඩේ ගෙනියන්න විතරයි. මේ තරම් ආශිර්වාදවත් ජීවිතයක්, මේ තරම් chance එකක් තියෙන අනුග්‍රහයෙන් පිරිච්ච ජීවිතයක් කොහෙවත් නැහැ. ඒක කොහෙන්වත් හොයන්න යන්න එපා. මොකද අපිව හොඳට තේරුම් ගත් දෙවියන් වහන්සේ අප
අපිව හොඳින් හඳුනාගත් දෙවියන් වහන්සේ අපේ ස්වභාවයන් දැනගෙන අපි යා යුතු විදියක් ඒ ආකාරයෙන්ම සැලසුම් කරලා ඉන්නේ. හalleluya. ගල්කින්නාගේ බලන්න ඉන්නවා. දැන් මේ 아무තු දෙයක් කියනවාගේ 아무තු දෙයක් කියන්නේ නැහැ. මේ කියන විදියේ පොඩි වෙනසක් ඇති. පැහැදිලිව තේරුම් ගන්න. ඔබ යන්න ඕන විදියට යන්න දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙනවා. යන්න ඕන විදියට ජීවත් වෙලා ඉස්සරහට යන්න ඕන විදියට අවශ්‍ය කරන සියලු දේ අපි ගාව තියලා තියෙනවා. ඒ නිසා ඔය මොයවත් ඇවිදින්න ඕනේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ සදාකාල නැවතී සිටිනවා. අපි හැම කෙනෙක් ගාව. ඒ දේ හොඳින් අල්ලගන්න. මා සමග උන්වහන්සේ. උන්වහන්සේ කවදාවත් මාවත් කරලා යන්නේ නැහැ. මේ කියන දේ තේරුම් ගන්න. දැන් අපිට සිදුවෙන දේ තමයි අපි ගැළවීම ලබලා කිතුණු ජීවිතේ ටිකක් ඉස්සරහට ගිහලා කාලය ගත වෙනකොට මම ඔබට කිව්වා පාපේ කියන දරුණු ප්‍රශ්නේ හැම වෙලාවෙම අපිට අභියෝග කරනවා. හැම වෙලාවෙම අපිව ප්‍රශ්නයකට දානවා. අපිව හැම වෙලාවෙම තල්ලු කරන්න හදනවා. ඒක අපි හැමෝම මුණ දෙන දෙයක් පාපේ කියන දරුණු ප්‍රශ්නේ. පෞද්ගලිකව කියනවා අපි හැම කෙනෙක්ම කෙදිරි ගාමින් සිටිනවා කියලා. ඒ කෙදිරි ගාම අපි හැමෝටම තියෙන්න පුළුවන්. නමුත් ඒ තුල ජයග්‍රහණය ඉස්සරහට යන්න ඕන කරන සියලු දේ දෙවියන් වහන්සේ දීලා තියෙනවා. නමුත් එහෙම දීලා තියෙද්දි අපිට මෙන්න මෙහෙම දැනෙන්න පුළුවන්. බලන්න සමහර වෙලාවට අපිටම මේ ක්‍රිස්තියානි ජීවිතේ නිකන් ඉරිදා පල්ලියට ඇවිල්ලා යන නිකන් දෙයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ක්‍රිස්තියානි ජීවිතය ගැන ඉරිදා පල්ලියට ඇවිල්ලා යනවා. ඊට වඩා දෙයක් නැහැ. ක්‍රිස්තියානි ජීවිතය ගැන ඉරිදාට පොඩ්ඩක් ඇවිල්ලා යේසුණිය වහන්සේ දිහා මම බලනවා මට සමා වෙන්න මේ සතිය මගේ අතින් වුණා නම් යම් කිසි දෙයක්. නිකන් එහෙම නිකන් ගතානුගතික මොකද්ද නිකන් මේ දෙයකට ඇවිල්ලා නිකන් හැමෝම ඉරිදා පල්ලිය යනවා, පන්සල් යනවා, කෝවිල් යනවා, වෙදින යනවා වගේ නිකන් එහෙම නිකන් එකක්. ඒ තැනට සමහර විට ඔබට දැනෙන්න පුළුවන් ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ. තව පැත්තකින් ඔබට තිබුණු උද්‍යෝගයේ උනන්දුව කියන එක එහෙම දැන් උනන්දුවක් උද්‍යෝගයක් නැහැ. දෙකෙන් මානසික දෙයකට පිපාසයක් කියලා එකක් නැහැ. නිකන් අහන්න ඕන නිසා අහනවා. යන්න එපා ගෙදර කට්ටියම පල්ලියදී මන්නෝකින් ඉන්න බෑනේ. එහිත යනවා පල්ලි. ඉතින් ඒකත් ඉතින් මේ එක්ක දේශනා ටයිම් එක අල්ලලා එන්න හිතෙනවා නිකන්. අර වෙලාවට වේලාසෙන් ඇවිල්ලා දෙවියන් වහන්සේ දිහා බලන්න එහෙම එකක් නැහැ. නිකන් අර එන්නේ උනනේ. ඒ හින්දා ඔය වෙලාව පරක්කු කරලා හරි කමක් නැහැ එන්න ඕනේ. ඒකකොට ලේසි. ඒකකොට පැය දෙකමාරක් ඉන්න ඕනේ නැහැ නේද? මොකක් පැයක් කරලා ආවම ලේසි නේද? භාගයට ඉවර කරලා එන්න. ලේසි. ඒකකොට දැන් ඔබට එහෙම තැනට ඔබ ගිහිල්ලා තියෙන්න පුළුවන්. දේවචනට අහුම්කම් දෙනවා කියන්නේ ආයෙත් කියන්නකෝ ඔයගොල්ලෝ ලෑස්ති කරන් ආපු දෙයක් දෙනවා ඉතින් කියන්න මොනවද තියෙන්නේ රයි බොහොම ස්තුතියි අපිට වයින් උපදේශක් දුන්නා කියන බොහොම ස්තුතියි. නමුත් ස්වාමීන් වහන්සේ මට කතා කරා. ස්වාමීනි මගේ ජීවිතය ඔසවන්න. අනිත් අයට මාව ආශිර්වාදයක් කරන්න. මන් තුලින් බොහෝ මිනිස්යන්ගේ විනාශයන් වලින් මිනිස්යන්ව බේර ගන්න ඔබ වහන්සේ. එහෙම උද්‍යෝගයක්. එහෙම දේවචනට අහුම්කම් දීම ස්වාමීනි මට මඟ පෙන්වන්න. එහෙම පිපාසයක් අපිට නැති වෙන්න පුළුවන් සමහර විට. ඇයි මේව මෙහෙම සිදුවෙන්නේ? ඇයි මේ විදිහට අපේ ජීවිතේ පල්ලෙහාට යන්නේ? නමස්කාර කරනවා කියන්නේ අපිට නිකන් ඒක එච්චර ඕන එකක් නෙවෙයි. ඒක නිකන් ඒක මගහැරලා එන්න ඕන එකක් වගේ නමස්කාරය කියන්නේ. එහෙම හිතෙන්න පුළුවන් සමහර විට. කෙනෙක් එහෙම හිතනවා නම් ඇයි ඔබට එහෙම හිතෙන්නේ? ඇයි ඔබට නොතේරෙන විදිහටම එවැනි නමස්කාර කිරීමට ඔබව හොර වෙලා තියෙන්නේ? ඒක නිකන් කට් කරන්න ඕන දෙයක් වගේ ඔබට තේරෙන්නේ නැහැ. උඩ කණ්ඩායමකට හරි ගිහිල්ලා දේවචනය අපි නිතර ඉගෙන ගන්න ඕන. එක අවස්ථාවක් නෙවෙයි අවස්ථා ගණනාවක් තියෙනවා නම් දේවචනය ඉගෙන ගන්න. ඒ අවස්ථා ගණනාවටම හරි ගිහිල්ලා මම දේවචනය ඉගෙන ගන්න ඕන. ඇයි එහෙම වමනාවක් අපිට නැති වෙනව නම් නැති වෙන්නේ? අපිට තියෙන එකම අවස්ථාව කුඩා කණ්ඩායම නම් යූත් එක නම් දේවචනය ඉගෙන ගන්න තියෙන අවස්ථාව සබත් පාසල නම් මොකක් හරි දෙයක්. ඇයි අපිට ඒකත් නිකන් ඕනේ නෑද? අද ඕනේ නෑ පස්සේ පුළුවන්. ඇයි අපිට එහෙම වෙන්නේ? ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ? ඔබ හොයලා බලලා තියෙනවද? ඇයි මට එහෙම වෙන්නේ? යාඥා කරන්න එන්න කියලා කිව්වම ඒක එච්චර ඕනේ නැහැ. ඒක නිකන් අතහැරලා දාලා නිකන් කට් කරලා ඒකට හේතු කියන්න දිනවා නිකන් මේ වහින්න එනවා වගේ. දැන් කොරෝනා විදුලි කොටන එක එක හේතු වරක්. තනකොළ කපන්න ගාන නැග්ගම. ගහන්න නැග්ගේ තනකොළ කපන්නයි කියලා කියන්නේ. ඔර කුරුම්බ පොල් කඩන්න ගිහින්. ඒ වගේ නිකන් කතා කියන්න පෙළඹෙනවා. අපිම කල්පනා කරලා බැලුවම අයියෝ මම මේවා
බොරුකාරයෙක් නේ මම ඔයිට වඩා දේවල් වෙන දේවල් ඕන තරම් උමනාවෙන් කරනවා. ඇයි අප්පා මම මේක එහෙම කරන්නේ නැත්තේ? ඇයි? සොයන්. කල්පනා කරලා බලන්න. ඇයි මට එහෙම වෙන්නේ? ඇයි මට යාඥාවල චුරුණන්දුවක් නැහැ? ඇයි දේව වචනේ ඉගෙන ගන්න දෙයකට ගිහිල්ලා ඒකේ යමක් ඉගෙන ගන්න උවමනාවක් නැහැ? ඇයි මගේ ළඟ ඉන්න ගෙදර කෙනාට සාක්ෂි කරන්න උවමනාවක් නැත්තේ? ඕන තරම් හම්බ වෙනවා. ඕන තරම් දේශපාලනය ගැන කියනවා. ඕන තරම් වෙන අනිත් අය අරයා හොරෙන් ගියා මෙයා හොරෙන් ගියා කියලා ඒව කියනවා. අරයාගේ ඔපදුමයි මෙයාගේ ඔපදුමයි ඕන තරම් රස කර කතා කරනවා. ඇයි මට බැරි වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියේ පණිවිඩය ඒ මනුස්සයට කතා කරන්න. මටම කල්පනා වෙනවාද එතකොට එහෙම දෙයක් ඇයි අප්පා මම කතා කරන්නද මේවා කතා කරගෙන ඉන්නනේ මම දැන් මේක නිකන් නැති වෙලාද මට. ඇයි? කොහොමද ඉන්න වෙලා තියෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? මොකටද දෙවියන් වහන්සේ අපිව කැදෙන්නේ? මොකටද දෙවියන් වහන්සේ අපිව මේ හිටපු පාපිෂ්ඨ විනාශකාරී තැනින් එළියට ගත්තේ? ලස්සන සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් හදාගෙන ඒ පල්ලියේ සැනසෙන්න නෙවෙයි අපි. දැන් ඉතින් අපිට පල්ලියක් තියෙනවා, දැන් අපිට ඉඩම් කඩක් තියෙනවා, දැන් අපි මේ වෙනවා, දැන් අපිට ඔක්කොම ටික කරේනවා. එහෙම වෙන්නේ නෙවෙයි දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ. යේසුස් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ. උන්වහන්සේ අපිව මේ පාපෙන් ගලවලා තියෙන්නේ. ඊට වඩා දෙයක් අපේ ජීවිත තුල කරන්න. ඒක අපි තුල වෙන්නේ නැත්තම්. ඒක අපිටම නිකන් තේරුම් ගන්න බැරි තැනක තත්ත්වයකටපත් වෙලා නැහැ. ඇයි එහෙම දේවල් සිදු වෙන්නේ? බලන්න මේ රෝම 8 වෙනි පරිච්ඡේදය. අපි මේකේ පද ස්වල්පයක් බලන්න යනවා. ඒ පද ස්වල්පය තුල අපිට මේ කාරණාවන් ඉස්මතු කරගන්න හැකියාවක් තියෙනවා. රෝම 8 වෙනි පරිච්ඡේදය. රෝම 8 වෙනි පරිච්ඡේදයේ අපි මුලින්ම 5 වෙනි පදේ කියමු. ඇයි එහෙම වෙන්නේ? ඇයි ඒ විදියට අපිට හැඟෙන්නේ දැනෙන්නේ දැන්? ආත්මික දේවල් කෙරෙහි තියෙන උනන්දුව නැති වෙන්නේ. යාඥාවන් අඩු වෙන්නේ. අපිට ඇයි දේව වචන ඉගෙන ගන්න තියෙන පිපාසයක් නැති වෙලා ඊට වඩා ටීවී එක බලනවා නම් ඒකට උනන්දුවක් ගිහිල්ලා තියෙනවා. ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ? අපිට වෙනත් දේවල් ඕන තරම් කරන්න උවමනාව තියෙනවා, කැපවීම තියෙනවා, ආශාවෙන් අපි කරගන්න හදනවා. ඇයි දෙවියන් වහන්සේගේ දේවල් කරේ එහෙම ආශාවක් අපිට නැති වෙගෙන යන්නේ? ඇයි? රෝම 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ අපි මේ දේ බලමු මේ අවස්ථාවේදී. හොඳයි කියවන්න 5 වෙනි පදය. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. හොඳයි. දැන් ඔතන පොඩි අනුවාද ප්‍රශ්නයක් තියෙනවා. අනුවාද දෙකක් ගන්න පහක් කර තියාගන්න. ආයෙත් මම කියනවා මේ අනුවාද කතා කියනකොට මට මතක් වෙනවා රජ කතා. ඒ නිසා බයිබලයේ ලියුවේ සිංහලෙන් නෙවෙයි ඉංග්‍රීසියෙන් නෙවෙයි. බයිබලයේ ලියුවේ පරණ කිව්සම ග්‍රීක හේබ්‍රු භාෂාවෙන් අලුත් කිව්සම ග්‍රීක භාෂාවෙන්. ඒ නිසා දැන් අපිට කාටවත් ග්‍රීක හේබ්‍රු උදන් නැති නිසා අපිට බයිබලයේ දැන් සිංහලෙන් එකපාරට පරිවර්තනය කරලා තියෙන දේවල් සර්ව සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා කාටවත් අපිට ග්‍රීකු හේබ්‍රු උදන් නැති නිසා දැන් ඉංග්‍රීසියෙන් කරනවා. දැන් හොඳම දේ තමයි සිංහල අනුවාද දෙකක් තියෙනවා නම් තුනක් තියෙනවා නම් මේ දෙක තුනම දිහා බලන එක අපිට හොඳයි. මොකද මෙතනට එන දේවදාසයෝ දෙවියන් වහන්සේගේ දේ මිසක් කතා කරන්න ඕනේ තමන්ගේ දේ නෙවෙයි. පැහැදිලිද මාත් එකයි කවුරුත් එකයි. ඒතකොට දෙවියන් වහන්සේගේ දේ කොහෙද තියෙන්නේ මේකේ. මේකේ තියෙන එක හරියට දැනගත්තේ නැතුව ගියාම කියන්නේ මගේ දේ. ඒ නිසා මගේ දේ යක්ෂයාගේ මේකේ තියෙන දේ දෙවියන් වහන්සේ. හරි නේද? හලෝ? හා? ඒ නිසා අනුවාද ගණනාවක් තියාගෙන ළඟ තියාගෙන ඉන්න එක හොඳයි. තියාගෙන ඉවරලා කියන්න පාස්ත මේ ඔයා ඔය කිව්වේ අදහස නෙවෙයි මේක තියෙන්නේ මේ ටිකක් පොඩ වැරදි පොඩ. අනුවාදේ තියෙන්නේ ඒක නෙවෙයි පාස්ත මේක තියෙන්නේ මේ වෙන අදහසක්. මේ පාස්ත කියන්නේ ඒක මෙහෙමයි කියලා. ඒක නෙවෙයි තියෙන්නේ. එතකොට මාස්ටර්ලා වෙනවා බයිබලයේ කියවලා පැය ගාණක් ඒකේ තියෙන තේරුම හොයාගෙන යාඥා කරලා එන්න. නැත්තම් එහෙම ඉතිච්ච එක කියනවා. එහෙම තමයි මේ පාස්ටර්ලා කියන අපි වගේ කට්ටිය. ඒගොල්ලන්ට තියෙන මානසිකයක් නෙමෙයි එයින්ද එහෙම වෙනවා. හලෝ තේරුණාද කියන එක? එහෙනම් ඔබ ඥානවන්ත අය වෙන්න, ආත්ම පිරිච්ච අය වෙන්න. හොඳ කල්පනාවකින් ජීවත් වෙන අය වෙන්න. එහෙම නැති වුණොත් ඉතින් සමහර ඉන්දියාවේ සභාවල් වගේ වෙයි අපිට. ඒකයි කියලා පස්සේ කියන්න. දැන් රෝම 8 පහ. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ඔතන තියෙන්නේ මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද මොනවා වෙනවා කියලාද කියන්නේ? 8:5. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. හරි.
කියන කෙනෙක් බැලුවොත් ඔබට පෙනේ. ඔතන කතා කරලා කියන්නේ මානසික ලෙස ජීවත් වන්නෝ මානසික දේවලටද ආත්මයානන් අනුව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලටද ආත්මයානන් අනුව ජීවත් වන්නෝ මොනවද? ආත්මයානන් අනුව. ජේසුස් කියනවා නුඹ මා අනුගාමවන්ට කැමැත්තේද? නුඹ මගේ අනුගාමිකයෙක් වෙන්න කැමතිද? අන්න ඒ වගේ මෙතන කියනවා නුඹ අප සියලු දෙනා සුද්ධාත්මයානන් අනුගාමී වන්නෝද? අන්න ඒ අය ආත්මික දේවලට මුළු සිතින්ම ප්‍රිය වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒ මොන අයද? කොයි අයද? ආත්මයානන් වහන්සේ කෙරෙහි උනන්දු වෙන අය. දැන් ආත්මයන් වහන්සේ කොහෙද ඉන්නේ? අපි තුල. එතකොට ඒ අපි තුල ඉන්න සුද්ධාත්මයානන් වහන්සේට ඉඩ දෙන්න. ඒ උන්වහන්සේ අනුව යන්න අවධානය මුළු සිත යොදවන යොමු කරන අය මුළු සිතින් දෙවියන් වහන්සේගේ දේවල් එක ඉස්සරහට යන්න යනවා. ඒක අනිත් පැත්ත දැන් එතකොට. මොකක්ද අනිත් පැත්ත? ඇයි අපිට පිපාසයක් නැති වෙන්නේ? ඇයි අපිට යාඥා කරන්න උවමනාවක් නැහැ? ඇයි අපිට දෙවියන් වහන්සේගේ දේවල් මගහරින්න හිතෙන්නේ? ඕක තමයි අපේ වැටිච්ච ස්වභාවය. ඕක තමයි අපි ගැලවීම ලබන්න ඉස්සරලා අපි ගාව යක්ෂය තබලා තිබිච්ච පිටුරේ. දැන් මේ පැත්ත බලන්න. අර පැත්තේ යන්නේ මේ පැත්ත. මේ පැත්තේ යන්නේ මේ පැත්ත බලන්න. අරයන් මේ වතුර බොන්න টয়ලට් එකට යන්නේ ඒක බලන්න. මෙහෙ බලන්න. දැන් එතකොට දේවචනේ අපිට කියන්නේ ආත්මයානන් අනුව යාමට ඒ සුද්ධාත්මයන්න් වහන්සේට අපි ඉඩ දෙන්නේ නැත්නම් ඒ සුද්ධාත්මයන්න් අනුගාමී වෙන විදියට අපේ සිත යොමු කරන්නේ නැත්නම් අපිට ආත්මික දේවලට පිපාසයක් එන්නේ නැහැ. එහෙනම් මොනවටද පිපාසයක් එන්නේ? සුද්ධාත්මයන්න් වහන්සේ අපි තුල. උන්වහන්සේ කියනවා මම කවදාවත් ඔබගෙන් අහක් වෙන්නේ නැහැ. නුඹ අනාථව නාරින් නෙමි. සදාකල් සිටින පිණිස මගේ ආත්මය ඔබට දීලා තියෙනවා. නුඹ ආදම් ඒව නිසා ඒ ආත්මය නැති කරගත්තා. මම කුරුසියේ මැරිලා පාපයට වන්දි කෙවලා මගේ ආත්මය දැන් ඔබ තුලට එවලා මං ඔබව සදාකාලෙටම මට හිමි දරුවෙක් කරගත්තා. ඒ මගේ ආත්මය තියෙන නිසා. දේවචනේ කියන්නේ ඒ ආත්මයන් වහන්සේ ඉන්න කෙනා තමයි දෙවියන් වහන්සේට අයිති කියලා. මේ බයිබලයේ පල්ලෑ පදවල බලන්න කියවගත්තොත් ඔබට පේන්නේ පස්සේ දාන්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සිටින තැනත්තා තමයි දෙවියන් වහන්සේට සදාටම අයිති. සදාටම දෙවියන් වහන්සේට අයිති වෙන ජීවිතයක් දෙවියන් වහන්සේ අපට දීලා තියෙනවා මේ පොළවේ ජීවත් වෙද්දී. සදාටම දෙවියන් වහන්සේට අයිති වෙන ජීවිතයක්. ටික කාලයකට නෙවෙයි. මාස ගානකට නෙවෙයි. සදා කාලයටම දෙවියන් වහන්සේට අයිති ජීවිතයක්. අපිට දෙන පිණිස උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ අපි එකිනෙක කෙනා තුල තියලා තියෙනවා. දැන් ඒ ඔබ තුල මා තුල තබා තිබෙන සුද්ධාත්මයන් වහන්සේව තියලා තියෙන්නේ සදා කාලෙකම දෙවියන් වහන්සේට හිමි දරුවෙක් හැටියට ඉදිරියට යන්න. එතකොට ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නකොට ඒ සුද්ධාත්මයන් වහන්සේට ඔබ ඉදදී ස්වාමිනී මට උපකාර කරන්න සුද්ධාත්මයන් වහන්සේ මට ශක්තිය දෙන්න සුද්ධාත්මයන් මට බලය දෙන්න ස්වාමිනී මට උගන්වන්න මගේ අනාගත ඉදිරියට යන්න මට ප්‍රඥාව දෙන්න මෙලෙස ඔබ උන්වහන්සේව අනුව යන්න ඔබේ මුළු සිතින් ඔබ ආත්මයන් වහන්සේගේ දෙයට ප්‍රිය වෙනකොට කැමැත්ත ප්‍රකාශ කරනකොට අවධානය යොමු කරනකොට ඔබේ ගමන ඉබේම යන්නේ ආත්මීක ලෙසයි. නමුත් ඔබ තුළ වැඩවසන සුද්ධාත්මයන් වහන්සේ ගැන ඔබ උනන්දු වෙන්නේ නැතුව ඒ සුද්ධාත්මයන් වහන්සේට ඔබ කතා කරන්නේ නැතුව ඒ සුද්ධාත්මයන් වහන්සේට ඔබේ ජීවිතේ පිරිසිදු කරන්න කියලා කියන්නේ නැතුව ඒ සුද්ධාත්මයන් වහන්සේට ඔබ ආදරය කරන්න ලං වෙන්න උනන්දු වෙන්නේ නැති වුණාම වෙන්නේ මොකද්ද? ඉබේම ඔබ මානසික දෙයට යොමු වෙන්න පටන් ගන්නවා. සුද්ධාත්මයන් වහන්සේ ආවේ ඔබව සදාකාලයටම දෙවියන් වහන්සේට හිමි දරුවෙක් හැටියට වෙන් කරන්න. ඒ
ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ඇවිල්ලා දැන් බලෙන් ඔබව මොකුත් කරන්නේ නැහැ. දැන් අර යක්ෂාත්ම වෙහිච්ච අය ජීවිතේ සම්පූර්ණයෙන් නලියන්නේ යක්ෂයනේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ආවා කියලා දැන් කිරණ හැම එකම සුද්ධාත්මයන් වහන්සේ කියලා නේද? අද උදේ සුද්ධාත්මයන් වහන්සේ. හරි. සමහරක් අයට ලැබෙන ඉගැන්වීම මේව තමයි. ආත්මයන් වහන්සේ උඩේ අරගෙනවා කියලා දැන් උඩට මෙතන බිම දිගා වෙලා යනවා. ඒක වෙනවා. හේතුව ඇවිල්ලා අපි වරද්ද ගන්නවා. ලියවිල්ල වරද්ද ගන්න එපා කවදාවත්. ලියවිල්ල වරද්ද ගන්න එපා. අහස පොළව පාව ගියත් මගේ වචනේ කිසි කලක පහ වෙන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ කිව්වා. මං 100% විශ්වාස කරන්න එක දෙයක්. දෙවියන් වහන්සේගේ වචනය පිටර. වෙන කිසි දෙයක් අපිට වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ වචනය කියලා තියෙන්නේ මොකක්ද? ඒක කෙරෙහි යොමු වෙන්න. සුද්ධාත්මයන් වහන්සේ අපි තුලට ආවම ඒ සුද්ධාත්මයන් වහන්සේ තමයි අපිව සදාකාලෙටම මේ ගමන සුරක්ෂිතව ගෙනියන්නේ. එතකොට එහෙම යන්න නම් මම සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕන. මම කියනවා ස්වාමීනි මාව ගෙනියන්න. ස්වාමීනි මට උදව් කරන්න. ඔබ වහන්සේව নমස්කාර කරන්න. ඔබ වහන්සේ මා තුලට ආවේ පියාණන් වහන්සේව ගෞරවයටපත් කරන්න. පියාණන් වහන්සේට নমස්කාර කරන දරුවෙක් කරන්න මාව. සුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ මන් තුලට ආවේ ජේසුස් තුලින් මට දුන් සමාව ආරක්ෂා කරගෙන අවසානයේ දක්වා මේ ගැලවීමේ ස්ථිරව සිටින්න. සුද්ධාත්මයන් වහන්සේ මට උදව් කරන්න. මට යාඥා කරගන්න බෑ. යාඥා කරගන්න බැරි නම් කියන්න. ස්වාමීනි මට යාඥා කරගන්න බෑ. මේ කිවන වගේ කෙන්ද්‍රිකයන් වලදී ඔබගේ ආත්මෙන් මට උදව් කරන්න ඔබ වහන්සේ. ඒව තමයි ඇත්ත తත්වය. එහෙම වෙන්න ඕන. ඒ සුද්ධාත්මයන් වහන්සේට අවධානය සැලකිල්ල අපි යොමු කරන්නේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? ඉබේම මටත් එකයි ඔබටත් එකයි කාටත් එකයි. ඉබේම අපිට නොතේරෙන විදියට අපි මානසික දේවලට දෙවියන් වහන්සේට එකඟ නැති දේවලට දෙවියන් වහන්සේට ප්‍රියමනාප නැති දේවලට අපි ඉබේම ලං වෙන්න පටන් ගන්නවා. ඇලෙන්න පටන් ගන්නවා. සිත මුළු සිතින් මොනවද කියන්නේද? ප්‍රියවන්නෝය. කියනවනේ. ඇලුම් වන්නෝය. හරි. මං ඇලුම් එන්නම් තව ටිකේ. ඒ ආයි කියන්නේ වචන නවානුවාදේ පස්වෙනි පදේ. මානසික ලෙස ජීවත් වන්නෝ මානසික දේවලටද හරි. ආත්මයානන්ව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලටද. දැන් මේ දෙකෙන් කෝකට හරි ගමක් නෑ මොනවද වෙනවා කියන්නේ? මුළු සිතින් ප්‍රිය කර. කොහෙන්ද? මුළු සිතින්. දැන් කෝකටද මුළු සිතින් ප්‍රිය වෙන්නේ? ආත්මයන් අනුයමන. ඔබේ මුළු සිත ඔබ යොදවන දෙයක තමයි ඔබ ගොඩ නැගෙන්නේ. ඔබේ මුළු සිත, මුළු මනස, මුළු අවධානය, මුළු ශක්තිය ඔබ යොදවන දෙයක තමයි ඔබ ඒකෙන් ඉදිරියට යන්නේ. අපිට කියනවා ආත්මයන් අනුව යාමට මුළු සිත යොමු කරන්න. මුළු සිත යොමු කරන්න. ස්වාමීනි ඔබ වහන්සේ නැතුව මට කවදාවත් මේ ගැලවීම ආරක්ෂා කරගන්න බෑ. මුළු සිත ආත්මයන් වහන්සේ අනුව යාමට යොමු කරන්න. එහෙම නොකරනකොට මොකද වෙන්නේ? වෙන පැත්තකට සිත යොමු වෙනවා. වෙන දෙයකට තමයි සිත යොමු වෙන්නේ. මුළු සිතින් දැන් මේක ඇලුම් වන්නෝය කියලා කියනවා. හරි? ඔන්න ඔය වචනය තව එක්තරා දැනක තියෙනවා. මාංශයේ ඇල්ම මරණය. හරි? මාංශයේ ඇල්ම. දැන් ඇලුම් වන්නෝය. ඔය නව පරමාණුවාදයට දාන්නේ ඇලුම් වන්නෝය කියන වචනය. නව අනුවාදයට දාලා තියන්නේ මුළු සිතින්. ආත්මයේ චේතනාව කියලා කියන එක තරහ දැනගන්න. මේ වචන දෙකෙන්ම කියන්නේ මෙන්න මේකයි. ඒවා ගිහිල්ලා හොයාගත්තම අපිට හම් වෙනවා. මුළු එතන කතා කරන්නේ මේකයි. මම මගේ මුළුම කැමැත්ත මගේ මුළුම මනස මම යොදවනවාද යම් දෙයකට අන්න ඒ දේ තමයි ලොකු වෙන්නේ. මගේ මුළු කැමැත්ත ස්වාමීනි මාව ඔබ වහන්සේ ඉදිරියට ගෙන යන්න. මගේ මුළු කැමැත්ත ස්වාමීනි මම මේ වැරදි දෙයක් මගේ ජීවිතේ සිද්ධ වෙනවා මේ දවස්වල. ස්වාමීනි මට අවශ්‍යයි ඔබ වහන්සේගේ උපකාර. මුළු සිත යොදවන්න. මුළු සිත තමන් තුළ ඉන්න සුද්ධාත්මයන් වහන්සේ මට පිහිට වෙන්න කියලා ඔබ මුළු සිත යොදවන්න. යාඥා කරගන්න
කරගන්න බැරි නම් කියන ස්වාමීනි මට යාඥා කරගන්න බෑ. මම අවුල් වෙලා ඉන්නේ මේ වෙලාව. කියවුල් වෙලා ඉන්නේ. සුද්ධාත්මයන් වහන්සේ මට පිට වෙන්න. අවදානි මුළු සිත යොමු කරමු සුද්ධාත්මයන් වහන්සේ වෙත. ඔබේ මුළු අවධානය ගන්න. ඔබේ මුළු කැමැත්ත යොදවන්න ස්වාමීනි. ඔබ අධෛර්යයටපත් වෙන. ඔබ තනි වෙන විට ඔබ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ මට දැන් ලොකු වේදනාවක් තියෙනවා. මට දැන් තේරෙනවා කවුරුත් නැහැ කියලා. මට පේන්නේ මට දැනෙන්නේ හැම කෙනෙක්ම දැන් අතහැරලා වගේ. සුද්ධාත්මයන් වහන්සේ මුළු සිත යොදවන්න. ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ විතර. කියන ස්වාමීනි මම දන්නවා මේ මුළු ලෝකෙම නැති වුණා ඔබ වහන්සේ මගේ නැති වෙන්නේ නැහැ කියලා. මෙන්න මුළු අවධානය මුළු කැමැත්ත තමන් තුල වසන සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි යොමු කරන්න. එතකොට ඔබ ආත්මීක වෙන්න යනවා. නමුත් වෙන්නේ මොකද්ද? මුළු සිත ඔබ තුල වසන සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි යොමු කරන්නේ නැතුව ඔබ වෙන වෙන දේවල් වලට මුළු සිත යොදන්න පටන් ගන්නවා. ඔබ ඇලෙන්න පටන් ගන්නවා වෙන දේවල් එක්ක. බැඳෙන්න පටන් ගන්නවා වෙන දේවල් එක්ක. එතකොට වෙන්නේ මොකද්ද? ඔබ තුල තිබෙන ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න උවමනා එක නිවෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් ඔබට යාඥා කරන්න හිතෙන්නේ නැහැ එච්චර. දැන් ඔබට දේව වචන ඉගෙන ගන්න උවමනාවක් එන්නේ ඔබ බලනවා කොහොමද ඒක කට් කරලා දාන්න. දැන් ඔබට හිතෙන්නේ නැහැ ඇවිල්ලා දේව පාමුල වාඩි වෙලා වචන ඉගෙන ගන්න. දැන් ඔබට හිතෙන්නේ නැහැ දෙවියන් වහන්සේ උදෙසා මම සාක්ෂි දරන්න ඕන කෙනෙක්. මම අරයට කතා කරන්න ඕන. එයාගේ ජීවිතේ කවදාද මේ ස්ථානයේ දේව පාමුල දර ගහන්න ඕන. ස්වාමීනි මම ඒ වෙනුවෙන් නිරාහාරයෙන් යාඥා කරනවා. එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? ඒ සිත දැන් යොමු වෙලා තියෙනවා පිනක් දෙකට. ඒ සිත දැන් යොමු වෙලා තියෙනවා කැමති වෙලා තියෙනවා ඇලුම් වෙන්න හදනවා පින දෙයකට. පින දෙයකට ඇලුම් වුණාම දෙවියන් වහන්සේගේ දෙයට යනවා අපිට. මේක පෞල් ජීවිතයකට උනත් සම්පූර්ණ. ඔබ දෙදෙනෙක් ඇලුම් වෙනවා. බයිබලයේ මේ ඇලුම් වීම වචනේ පාවිච්චි කරන විවාහය සම්බන්ධව. බයිබලයේ උපන්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කතා කරනවා මේ ඇලුම් වීම කියලා විවාහය ගැන කොටසක්. මේ ඇලුම් වීම මේ මුළු සිතින් ප්‍රිය වීම මේ මුළු සිතින් ලං වීම සම්බන්ධ වීම බැඳීම ඇල්ම ඔබගේ පෞල් ජීවිතය හරියාකාරව තියෙනකොට ඔබගේ අවධානය වෙන කොහෙවත් යන්නේ නැහැ. හරිද? ඔබගේ ඇලුම් වීම මුළු සිතින් ප්‍රිය වීම නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ බේම අපේ අවධානය වෙන දේවල් වලට යොමු වෙනවා. දැන් මේ සත්‍යම තමයි කතා කරන්නේ බයිබලයේ දෙවියන් වහන්සේ අපි කියන අයගේ සම්බන්ධය. මුළු සිතින් ආත්මයන් වහන්සේට ප්‍රිය වෙනකොට ඇලුම් වෙනකොට කැමති වෙනකොට ඒ අනුව යාමට අපේ සිත මුළු සිත යොදවනකොට මොකද වෙන්නේ? අපි ඒ ආත්මික ප්‍රතිපත්ති තුල වැඩෙන්න පටන් ගන්නවා. අපිට ජොලිතකමක් තියෙනවා. යාඥා කරනවා. අපිට කාලය ගැන ප්‍රශ්නයක් නෑ අපි යාඥා කරනවා. අපිට මේ ප්‍රශ්නයක් නෑ අපි ඉගෙන ගන්නවා. අපිට ඕනේ වචනය. අපි ඒ පිපාසයෙන් අල්ල ගන්නවා. අපි ඒක ලියා ගන්නවා. අපි ඒව බලනවා විතර ගිහිල්ලා. අපි ඒවත් එක්ක යලි අලුතෙන් දේවල් හිතන්න පටන් ගන්නවා. ඒ සුද්ධාත්මයන් වහන්සේට අපි ඇලුම් වෙනකොට අපි තුල හට ගන්න ආත්මික ප්‍රබෝධය. අපිට ඇනෑන කියන්න ඕනේ නෑ. අපිට අතින් ඇදගෙන ඉන්න ඕනේ නෑ. ධනක ඉගෙන ගන්න මොනවද මේ කරන්නේ? ඒක කරන්න ඕනේ නෑ. ඇයි? සුද්ධාත්මයන් වහන්සේට ඇලුම් වෙනකොට මුළු සිතින් ඒවා අපේ ජීවිතේ දිහට එන්න පටන් ගන්නවා. නමුත් ඒක නිවෙනවා. ඇයි ඒක එහෙම වෙන්නේ? ඒක එහෙම වෙන්නේ අපේ මුළු සිතින් මුළු කැමැත්ත මුළු ඇල්ම අපි වෙන දේවල් වලට ඇලෙන්න පටන් ගන්නවා. වෙන ඒවාට ඇලෙන්න පටන් ගත්ත ගමන් වෙන්නේ මොකක්ද? යාඥාවේ උවමනාව ඉබේම නැති වෙනවා. ඉස්සර යාඥා කරන්න දර ගහපු කෙනා දැන් යාඥා කරන්නේ නැහැ. යක්ෂයා දෙගානට පටන් ගන්නවා ජීවිතය තුළ පවුල තුළ. මුළු පවුල ජීවිතය විනාශ කරලා තමන්ගේ සාක්ෂිය නැති කරලා අසල්වාසී අය අතර පවා දෙවියන් වහන්සේගේ නාමයට අගෞරවය ගෙන දෙන විදිහට අවසන් උත්සාහ කරනවා. යලිත් මතක තියාගන්න පාපයේ කියන දරුණු ප්‍රශ්නේ අපි හැම කෙනෙක්ටම තාමත් තියෙනවා. ඒ ප්‍රශ්නේ ඇතුලේ තමයි අපි කවුරුත් තාමත් ඉස්සරහට යන්නේ. අවසාන සතුරා යක්ෂයාගේ බලය අවසානයේ දෙවන පැමිණීමේදී යේසුස් වහන්සේ ආහෝසි කරන තුරු අපිට ඒකේ බලපෑම් තවමත් තිබෙනවා. ඒක අපි හැමෝම දන්නවා. ඒ බව දෙවියන් වහන්සේ දන්න නිසා උන්වහන්සේ දන්නවා අපිට මේක කෙලවර කරන්න බෑ කියලා. ඒ නිසා තමයි උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ අපට දුන්නේ. දැන් ඒ නිසා අපි එහෙම අවධානය යොමු කරනකොට තමයි අපි ඉදිරියට යන්නේ. ඉතින් අපි දැන් මුළු සිතින් මුළු කැමැත්තෙන් අපි වෙන වෙන ඒවාට ඇලෙන්න පටන් ගන්නකොට වෙන්නේ මොකක්ද? යාඥා කරගන්න බෑ. යාඥාව කට් කරලා තමයි පල්ලියට එන්නත් ඕන.
මං ඇලිලා ඉවරයි වෙන දේවල්ට. වෙන දේවල් වලට මගේ බැඳීම ගිහිල්ලා ඉවරයි. වෙන දේවල් වලට මං මුළු සිතින් ප්‍රිය කරනවා. ඒ තැනට මං මාව ගොඩනගලා මගේ මුළු සිත ගොඩනගලා එතන. එතකොට වෙන්නේ මොකක්ද? මට ආත්මික දේවල්ට තියෙන උවමනාව උනන්දුව ඉබේම නැති වෙලා යනවා. පාපය දැනෙන්නේ නැහැ. ගානක් නැහැ. ඊසි යෝග ප්‍රශ්නයක් නැහැ. ඒව අපිට දැනෙන්නේ නැති දැනට එනවා. දැනුණා නෑ වගේ ඉන්න හැකියාවක් හදා ගන්නවා අපි තුලම අපේ මනසේ. ඇයි මුළු සිතින් ඇලිලා තියෙන තව දෙයක්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? බයිබලෙන් පද හොයලා බයිබල් පදත් වලින් ස්ටඩි එකක් හදා ගන්නවා. බයිබල් ස්ටඩි එකක් හදා ගන්නවා. මගේ පාපේ එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා. ඇයි? ආත්මයන් වහන්සේට නෙවෙයි ඊට දෙන්නේ මානසික. ඒකයි මේ බයිබල් පදේ කියන්නේ. ආත්මයන් අනුව යාම මුළු සිතින් ප්‍රිය වෙනකොට ආත්මයන් වහන්සේ අනුව යන්න මුළු සිතින් ප්‍රිය වෙනකොට ඇලුම් වෙනකොට පැදෙනකොට ඒක එකම චේතනාව කරගන්නකොට අපි දෙවියන් වහන්සේට ලක් වෙනවා. ඒක නැති වෙලා යනවා. අපි වෙන දේවල්ට අපි ඇලෙන්න කාලය යොදනකොට අපේ කාලේ වෙන දේවල් එක්ක ඕනවට වඩා ඔබ මේක සරල දෙයක් නේ අපි හැමෝටම තේරෙන්නේ. වැඩිපුර ඔබ කෙනෙක් එක්ක කතා කරන්න පටන් ගන්න. ඉබේම මොකද වෙන්නේ? වැඩිපුර කතා කරනවා ඔබ කෙනෙක් එක්ක. මොකද වෙන්නේ? ඔබ ඉබේම සම්බන්ධයක් ඇති වෙනවා. හොඳ සම්බන්ධයක් ගන්න බැරි සම්බන්ධයක් මොනවම සම්බන්ධ. වැඩිපුර කතා කරන්න පටන් ගන්නවා. හරි වැඩිපුරම ඔබ කාලය දෙන්න පටන් ගන්න යම් කිසි දෙයකට කෙනෙක් එක්ක. වැඩිපුර ඒ කෙනාට ඔබ කාලය දෙනකොට මොකද වෙන්නේ? වැඩිපුර ඔබ ඒ කෙනාට කාලය දෙනකොට ඔබ වැඩිපුර ඒ කෙනාත් එක්ක යම් බැඳීමකට එනවා. ඒක සාමාන්‍යයි. දැන් ආයෙත් තේරුම් ගන්න. ඔබ වැඩිපුර උන්වහන්සේත් එක්ක කතා කරනකොට ඔබ තුළ ඉන්න සුද්ධාත්මයන් වහන්සේට කතා කරනකොට ස්වාමීනි ඔබ වහන්සේ මාත් එක්ක ඉන්න. මම යන සෑම තැන ඔබ වහන්සේ මා සමග ඉන්න. මට මඟ පෙන්වන්නේ ඔබ. මාව ඉදිරියට ගෙනියන්නේ ඔබ. ස්වාමීනි මට පිට වෙන්න. කතා කරනකොට මොකද වෙන්නේ? ඉබේම යල්ම තියෙනවා. ඒක අඩු වෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ තේරෙනවා යාඥා කාලේ අරලා බලන්නේ නේ. තව ටිකක් ඉඳලා යන්න. තව වෙලාදී. ඇයි? මුළු සිතින් ප්‍රිය වෙන්නේ නැහැ. දැන් වෙන දෙයකට ප්‍රිය වෙලා තියෙන්නේ. ඇලිලා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ මේක හොඳින් තේරුම් ගන්න. මේ ඉරිදාවක් ඔබ මේ ස්ථානෙට ඇවිල්ලා එකක් මම දේශනා කරන්නේ මගේ රාජකාරිය හින්දා නෙවෙයි. ඔබ මේ ස්ථානෙට ඇවිල්ලා දේශනාවක් අහන්නේ සතියක් පුරා මේ මහන්සියලා වන්න මොන හරි අලුත් දෙයක් අහගෙන යන්නේ හොඳයිනේ ඒ හින්දා නෙවෙයි. දෙවියන් වහන්සේ ඔබ පැදවලා තියෙනවා. දෙවියන් වහන්සේ මාවත් කියලා තියෙනවා ඔබවත් කියලා තියෙනවා. දෙවියන් වහන්සේ මාවත් ගලවලා තියෙනවා ඔබවත් ගලවලා තියෙනවා. දෙවියන් වහන්සේ ඒක සැලසුම් කළා. ඒක එහෙම කරේ උන්වහන්සේ තවත් බොහෝ අයගේ ජීවිතවලට ඒ ගැළවීම ලබා දෙන පිණිසයි. ඒක දෙවියන් වහන්සේ කරන්නේ ඔබත් මාත් අපි කෙනෙක් කෙනාට. උන්වහන්සේ කියනවා මම ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ. මම දන්නවා ඔබගේ ප්‍රශ්න. මම දන්නවා ඔබේ බැරිකම. මම දන්නවා ඔබේ අමාරුකම. ඒකට හේතුව දරුණු පාපේ ප්‍රශ්නය මේ පොළවේ තාමත් තියෙන නිසා. උන්වහන්සේ කියනවා ඒ බව මම දන්න නිසා. ඔබේ හැකියාව ඔබගේ නොහැකියාව මට තේරෙන නිසා. මම මනුකයක් ගත්ත නිසා මම දන්නවා ඒ සියල්ල. ඒ නිසා මම තීරණය කරලා තියෙනවා මගේම සුද්ධාත්මය ඔබට දෙනවා කියලා. මම ඔබට මගේ ආත්මය දීලා තියෙනවා. ඔබ ඒ ආත්මයන් වහන්සේව ලබාගෙන ඔබ දැන් වෙන මොකද යන්නේ? ඒකේ කෙලවර විනාශය. දැන් මේ පදේ මෙහෙම තියෙන අතර මේකට බුක් මාක් එකක් දාගන්න. මේ අවුරුද්දේ හැමෝටම හම්බුණා බුක් මාක් එකක්. ඒකෙන් කවුරුත් කුස්සිය වළං අල්ලන්නේ නැහැ. ඒක පරිස්සම් කරලා තියාගන්න. පරිස්සම් කරලා තියාගන්න ලබන අවුරුද්දේ තව කෙනෙක්ට දෙන්න. ඒක පරිස්සම් කරලා තියාගන්න නෙවෙයි දුන්නේ. ඒක කියන්නේ අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ ගෝලයක් වෙන්න ඕන. ගෝලයා කියන වචනේ තවත් එක් පැත්තක තියෙන අර්ථයක් තමයි සැබෑ අනුගාමිකෙක් අපි උන්වහන්සේ. උන්වහන්සේව හරියටම අනුගමනය කරන කෙනෙක් තමයි ගෝලයා කියන්නේ. වෙන කෙනෙක් බවට ඔබපත් වෙන්න ඕන මේ අහන හැම දෙයකින්. නැත්තම් මේ අහන එක අහලා ගිහලා ගෙදර ගිහලා තව එකක් වෙන්නේ නැහැ. ඔබ මේක මතක තියාගන්න. මේකට එක්ක අපි ජීවිතේ ගෙනියන්න ඕන. අපි පෙරලමු. යෝහන් 16 වෙනි පරිච්ඡේදයට කරවන්න. එතනත් අපි බලමු සුද්ධාත්මයන් වහන්සේ ගැන ජේසුස් වහන්සේ කියපු දේවල්. යෝහන් 16 වෙනි පරිච්ඡේදය අපිට පේනවා සුද්ධාත්මයන් වහන්සේ ගැන කියාගෙන මේ කොටසේ
වෙනි පදේ ඉඳලා මේ 15 වෙනි පරිච්ඡේදයේ මැදට ඉඳලා කතා කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ ගැනයි. දැන් මේ යොහන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳලා 13 වෙනකන් අපි තරමක් බැලුවොත් අපිට පේනවා මේ සුද්ධාත්මයන් වහන්සේ අපි තුලට ආවම තියෙන වාසි ගැන කතා කරනවා. ප්‍රයෝජන ගැන කතා කරනවා. මෙන්න මේ ප්‍රයෝජන හැබැයි මම අද වැඩිපුර අවධානය යොමු කරන්නේ එක ප්‍රයෝජනයක් ගැන විතරයි. නමුත් මේකේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. නමුත් කියවගෙන 8 වෙනි පදේ කියවන්න. උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට අඟවා දෙනසේ. දැන් සුද්ධාත්මයන් වහන්සේ ආවම තමයිලු මිනිස්යන්ට පාපය මොකක්ද කියන එක හෙළිදරව් වෙන්න පටන් ගන්න. හරි දැන් අපිට ඒක හෙළිදරව් වෙලා තියෙනවද නැද්ද? අපිට හෙළිදරව් වෙලා තියෙනවා. නේද? අපිට පාපය මොකක්ද කියන එක හොඳට හෙළිදරව් වෙලා තියෙන හින්දා තමයි අපි අද ජේසුස් ගාවට දුවන් ඇවිල්ලා තියෙන්නේ. හරි? දැන් ජේසුස් ගාවට දුවගෙන ඇවිල්ලා ඉන්න මේ අපිට ඒ සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්න නිසා ඊටත් වඩා දැන් පාපය ගැන තේරෙනවා. දැක්කද? සුද්ධාත්මයන් වහන්සේ අපි තුල සිටියාම උන්වහන්සේ පාපය අපට දැනුම් දෙනවා. හඟවා දෙනවා පාපය. ධර්මිෂ්ඨකම ගැන, විනිශ්චය ගැන මේ එක එක බලන්න යන්නේ නැහැ අපි. හරි ඊළඟට මොකක්ද කියන්නේ? 9 වෙනි පද. පාපය ගැන කීවේ ඕන් මා කෙරේ නොහදන නිසා, නොඅදහන නිසාය. ධර්මිෂ්ඨකම ගැන කීවේ මා පියාණන් වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය. හරි අපි ඒව අතාරිමු. කොහොමද බලන්න 13 වෙනි පදෙට. එසේ වී නමුත් උන්වහන්සේ නම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මඟ පෙන්වන්නසේ. හරි දැන් අපි කියුවේ 13 වෙනි පදේ. හරි ආයෙ කියවන්න 13 වෙනි පදේ. එසේ වී නමුත් උන්වහන්සේ නම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මඟ පෙන්වන්නසේ. හරි. දැන් අපිට ඕක නව අනුවාදයේ කියවම පරණ අනුවාදයේ කියවම තේරෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ ආවම මොනවද? දැන් මුළු සත්‍ය කියලා සත්‍යතාවයක් තියෙනවා. ඒ සත්‍ය කරා අපිට ඒ කියන්නේ මේක තමයි හරි. මේක තමයි වැරදි. මෙහෙම තමයි යන්න ඕනේ කියලා මුළු සත්‍ය කරා මඟ පෙන්නනවා කියලා තමයි අපිට පේන්නේ. දැන් නව අනුවාදයේ කියවන. අයියෙන් කියවන නව අනුවාදය. ඔන්න බලන්න වෙනස. එසේ වී නමුත් හොඳට අහගන්න. ඒ තැනන් වහන්සේ ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ, ඒ තැනන් වහන්සේ එනම් සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ පැමිණි කල ඒ සුද්ධාත්මයන් වහන්සේව නම් කරන්නේ සත්‍යතාවයේ ආත්මයන්ෝ කියලා. හරි. එයා ආවම පැමිණි කල උන්වහන්සේ ඒ ආත්මයන් වහන්සේ ඔන්න අහගන්න. සම්පූර්ණ සත්‍ය කරා යාමට සම්පූර්ණ සත්‍ය කරා යාමට කියන්නේ ක්‍රියාපද. මොන පදයක්ද? දැන් සත්‍ය අර්ථයන්නේ යන්න යනවා නිකන් අපි යන්න සත්‍ය කරා යන්න කියලා හරි. සත්‍ය කරා මඟ පෙන්න. ඒක නෙවෙයි සුද්ධාත්මයන් වහන්සේ කරන්නේ. මොකද කරන්නේ? අර තියෙන්නේ සත්‍ය. උතාලා අරක බොරු. අර සත්‍ය යන්න. යන්න කියලා කිව්වට යන්න බෑනේ ස්වාමී. ඒකනේ ප්‍රශ්නේ. සුද්ධාත්මයන් වහන්සේ ආවේ පෙන්නක් විතරක් නෙවෙයි. මොකද? කාටද අහුන්නේ? කියවන්න ආයනවා. වාසේ සම්පූර්ණ සත්‍ය කරා යාමට සත්‍ය කරා අතිය තියන්න ක්‍රියාත්මක වෙන්න සුද්ධාත්මයන් වහන්සේ ආවම සත්‍ය කරා ක්‍රියා කරන්න අපිට මඟ පෙන්නනවා. ඒ අඩිය ඔය තීරණේ පා සත්‍ය කරා යාමට මඟ පෙන්වනවා උන්වහන්සේ. හලෝ ඔබ තුල මා තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ ඒකයි කිව්වේ මම නුඹව අනාථ වෙන්න අරින්නේ නැහැ කියලා. උන්වහන්සේගේ සත්‍ය කරා යාමට අපට උන්වහන්සේ උදව් කරන ස්වාමීන් වහන්සේ. හalleluya. හalleluya කියන්නේ. හalleluya. ඒක ගල් වල බලහගෙන ඉන්න කවුරුත් ඉන්නේ නැහැ. ඒ මන්දතයි කියන්නේ. අපේ ඉසිකිට තේරෙන්නේ නැති බහුදෙන්නේ කියවනේ. ඒක මේ කාගෙනද කියන්නේ? මම මේ මැතිවරණ කාලේ මොකක්ද ප්‍රශ්නේ? බයිබලයේ කියන්නේ ඒ සුද්ධාත්මයන් වහන්සේ මන් තුළ ඉන්නවා.
කෙනෙක්ට ලෑස්ති කියලා. හalleluya. යාමට අපිට මඟ පෙන්නනවා උන්වහන්සේ. right? ඒකත් අවසානයේ දක්වා උන්වහන්සේ ගමන් ඔබලා සමග නැවති සිටිනවා කියලා. හalleluya. අපි තරම් ආශිර්වාදලත් සෙනගක් කවුරුත් නැහැ. හalleluya. ඒකයි අපට තියෙන උතුම්ම වරප්‍රසාදය මේ ක්‍රිස්තියානි ජීවිතය. අපි තනිව නොවේ යන්නේ. අප සමග ජීවමාන දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ ලෙස වැඩ වාසය කරනවා. ඒ නිසා අපේ මාලිගාව පල්ලිය නෙවෙයි, අපේ මාලිගාව අපේ ජීවිතය. දෙවියන් වහන්සේගේ මාලිගාව අපේ ජීවිතය. ඒ නිසා අපි තයිල් අල්ලන්නේ මේකටයි. හalleluya. අපගේ දෙවියන් වහන්සේගේ මාලිගාව අපේ ජීවිතයයි. ඒ දෙවියන් වහන්සේගේ මන්දිරය වන අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. ඒ ගොම ගඳ ගහපු ගවදනේ ගව ඔරුවේ ජේසු ඉපදුනා වගේ ඒ සුද්ධාත්මයන් වහන්සේ පාපෙන් පිරිච්ච සමාව ගන්න සූදානම් ආපසු හැරෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැම ජීවිතයක් තුළ උන්වහන්සේ ජීවමානව වැඩ වසනවා. එහෙම නැත්නම් ලොකු ලස්සන අලුතෙන් හදපු ලස්සන මන්දිරවල නොවේ දෙවියන් වහන්සේ වාසය කරන්නේ. උන්වහන්සේ කිව්වා මම අතින් සාදන ලබන මාලිගාවල වාසය නොකරන්නේ කියලා. උන්වහන්සේ වැඩ වසන්නේ ඔබ තුලයි. ඒකයි ඔබට තියෙන ආඩම්බරය. ඒකයි ඔබට තියෙන බලය සහ ශක්තිය. ඒ සුද්ධාත්මයන් වහන්සේ ආවම මම ඔබට මේ කාරණේ ගැන විතරයි අවධානය යොමු කරන්නේ. මුළු සත්‍ය කරා යාමට අපට මඟ පෙන්වනවා උන්වහන්සේ. ඒ නිසා පටල ගන්න එපා ජීවිතේ. ඔය පටලගෙන ආගියතේ යන්නේ සුද්ධාත්මයන් වහන්සේ ගැන උනන්දු නැතුව ගියා. දේව මඟ පෙන්වීමක් ලබා ගන්න නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ පෝෂණයක් ලබන්නේ නැහැ. දේව වචනේ සත්‍යයක් තුල අඩිය තියන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? ජීවිතේ වෙන කොයි හරි ගෙනියන. ඊට පස්සේ පැටලුණාම ඊට පස්සේ මුළු ලෝකෙම ක්‍රිස්තියානියට දොස් කියන්න පටන් ගන්නවා. නමුත් සුද්ධාත්මයන් වහන්සේ කොහෙද ඉන්නේ? ඔබලා. ඔබලා ඉන්න සුද්ධාත්මයන් වහන්සේ බයිබලයේ කියන්නේ මුළු සත්‍ය කරා යාමට උදව් කරන්න ලෑස්ති. ඒ සුද්ධාත්මයන් වහන්සේ කරේ මුළු සිත යොමු කරන්නේ නැති වුණාම මුළු ඇල්ම ඒ සුද්ධාත්මයන් වහන්සේ කරේ තබා ගන්න නැති වුණාම ජීවිතේ කොහේ හරි පැටලිලා බලන්දාගෙන ඒකේ දැනේ එළියෙලි කියනවා කොයිදින් දෙවියන් වහන්සේ මොන වැඩක් නැහැ මොකොත් හරින්නේ නැහැ පල්ලිය හරින්නේ නැහැ ළඟින් අය හරින්නේ නැහැ අවුත් හරින්නේ. ඒක කවුද හරි සුද්ධාත්මයන් වහන්සේ කොහෙද ඔබ තුල ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඔව් මගේ සත්‍යතාවයේ අනුව ගියේ නෑ මම මට ඕනේ දෙන්නේ ගියේ මට ඕනේ දෙවන්න කියලා ඒකයි අපි අපේ ජීවිතේ විනාශ කරගන්නේ. ඒ නිසා මුළු සත්‍ය කරා යාමට උන්වහන්සේ ඔබ ගන්න. ඒ නිසා ඔබට පැහැදිලි මෙන්න මේකයි ඔබ කරන්න ඕනේ. ඊළඟට පල්ලයට එන්නකො තමයි මයික්මනි යන්න. right ඊළඟ කොටසක් කියවන්න. වාසයේ සිය කැමැත්තෙන්ම කතා නොකොට වාසයේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනවා. තවත් කියුටින් ඔබට පෙනෙයි. හරි? දැන් ඊළඟට කියනවා මොකද්ද? මුළු සත්‍ය කරා යන්නත් මඟ පෙන්න. සත්‍ය පෙන්නලා නිකන් ඉන්නව නෙවෙයි යන්නත් මඟ පෙන්නන අවශ්‍ය කරනවා. ඒ පෙන්නලත් කියනවා මොකද්ද? දැන් තියෙන දේවල් විතරක් නෙවෙයි. මොනවද කියන්නේ? මතු පැමිණෙන්න යන දේවලුත් මම ඔබට මඟ පෙන්නනවා. මම ඔබට පෙන්නලා දෙන්නම්. කොහොමද කියන්නේ? මතු පැමිණෙන්න යන දේ. මතු අපිට මොකද්ද අපි කරන්න ඕනේ කියලා තුන්වහන්සේ අපට මඟ පෙන්නනවා. දැන් එතකොට මතු සියලු දේවල් හරියට දන්නේ කවුද? මගේ අනාගතය ගැන. මගේ පෞල් ජීවිතය ගැන. මගේ රැකියාව ගැන. මම කොයි විදිහටද යමක් ගොඩනගලා සාර්ථකත්වයට එන්න යන්නේ කියන එක ගැන මතුත් දන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. එතකොට අපි මොකද කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේට ඇලුම් වෙනකොට මතුත් මම කොහොමද ඉදිරියට යන්න ඕනේ කියන එක ගැන අවශ්‍ය කරන මඟ පෙන්වීම ලැබෙනවා. ඒ නිසා තමයි සමහරක් අයට නේද? පෞද්ගලිකව දෙවියන් වහන්සේගේ 16 එක කතා කරාම දේව වචනෙන් මඟ පෙන්වන්නේ බලන්න මේ දේ තමයි ඔයා ඇත්තටම කරන්න ඕනේ.
හැබැයි ඔයා මේක කරන්න යන්න එපා. මේක කරොත් ප්‍රශ්නයක් තියෙයි. එහෙම ඔබට දෙවියන් වහන්සේගේ 16ක් මඟ පෙන්වන්නේ දේව වචනේ සත්‍යතාවය තුලින් ඒ ආත්මයන් වහන්සේ අපට හැම විටම මුළු සත්‍ය කරා අපට ඉඟි කරනවා මොකද්ද සිදු වෙන්නේ යන්නේ කියලා. අපි හිතුවත් අපි දෙවියන් වහන්සේට ළඟක් නැහැ. අපි ආත්මයන් වහන්සේට සම්පූර්ණයෙන් ඉඩ දෙන්නෙත් නැහැ. ඒ ගැන එච්චර අවධානයකුත් නැහැ. අපේ ඇල්ම මහන්සිය තමයි අපිට ඕන වෙනකම් අපි 100ක් ගැතුව ඉන්නවා. එතකොට අපිට දෙවියන් වහන්සේ කියනවා වැඩක් නැහැ. අපිට ඕනේ අපිට හිතිච්ච වැඩේ කරන්න. මුළු සිතින් අපි ඇලුම් වෙලා තියෙන අපේ කාර්ය. එතකොට මොකද වෙන්නේ? අපිට හිතන තීරණේ ගන්නවා. අර අපිට මඟ පෙන්වන දේ අපි එහෙම පිළිම හිමිට අදහැරලා දානවා. එතකොට වෙන්නේ මොකද්ද? විකරුණේ ජීවිතේ අමාරුකම් වලට වැටෙනවා. ඕනතරම් අවස්ථාවල මම දැකලා තියෙනවා. එවැනි විකරුණේ ජීවිතේ කාලකන්ණි කරගන්න අවස්ථා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට කිසිම අවනතකමක් නැහැ. ඒකට කිසිම විදියෙන් කරු කරන්න සූදානම් නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? තමන්මයි කාලකන්ණි වෙන්නේ. කොච්චර අයව මම දැකලා තියෙනවද මේ ජීවිතේ? නේද? මම අර නිතරම කියනවා මෙන්න මේ කතාව. මේ පල්ලිය බහර උඩ නැගලා ඔළුව පල්ලෙහාට ඉන්න පැනලා බලන්න. ඒ චුට්ටක් පැනලා බලන්නකො. එහෙම පැනලා බලන්න මොකද වෙන්නේ කියලා? මොකද වෙන්නේ? බෙල්ල කන්නේ. තේරුණාද? ඉතින් ඒක තේරෙනකොට කියද්දි නගින්න එපා. නගින්න එපා. ඔය බෙල්ල කඩා ගන්න හදන්නේ නගින්න එපා. තේරුමක් නැහැ. දැන් නැගලිවලක් කියනවා. කඩතර නැහැ. නපයි. බෙල්ල කඩා ගත්තට පස්සේ කියනවා. මොකද කියේ? අපි බලාගෙන කවුරුත් නේ? මේත් බඳින්න කෙනෙක් එක ප්‍රධාන දේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ, දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමක් අපේ ජීවිතේ දෙනකොට අපිට පුළුවන් වෙන්න ඕන ඒකත් එක්ක අපේ ජීවිතේ ගෙනියලා බලන්න. ඒක කවදාවත් අසාර්ථක වෙන්නේ. ඒක කවදාවත් අසාර්ථක වෙන්නේ. මම ඕන තරම් දැකලා තියෙනවා. මට මෙතන ඉඳලා දේශනා කරනකොට මම වෙනස බවට ටිකක් හොඳට අතපය දිගන්න දිගට දේශනා කරනවා. උදාහරණයක් ගන්න හොඳට මොකද ඔබනේ? මොකද ඔබත් එක්ක සම්බන්ධ වෙච්ච ජීවිතේ දේවල්නේ මට තියෙන්නේ. තේරෙනවද කියන්නේ? ඔබත් එක්ක එක කියන්නේ හරියන්නේ නැහැ. ඔබවත් අවුලයි. දැන් නිකන් හරි එහෙම ප්‍රශ්නයකට බැඳිච්ච කෙනෙක් කියනොත් ඉතින් එහෙම ප්‍රශ්න එදා කාලේට මගේ ප්‍රශ්නේ ඉතින් කිව්වේ ඉතින් පුළුවන්. ඉතින් එතකොට තව ප්‍රශ්නයක් මට ලේසි ඔබ නැතුව දේශනා කරන්න තියෙනවා. ඒ මම මොනවද දේශනා කරන්නේ? එතකොට මේ සභාවල මිනිස්සු කියන අපිට අනිත් ගානක දේරුණා පාසල්. මට ඇත්තටම දේනාසේ බලවත් දෙයක් හිතන කතා කරන්නේ දේරුණා. ඔබට මේක තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. ඒක ඔබගේ දේනාසේ ඔබත් එක්ක දෙන වැඩක් නේ. ඒක මට තේරෙන්නේ නැහැ. නමුත් මට හරි ලේසි. ඇත්තයි. just be strong and live it again. ඒක හරි. ඉතින් ඒ නිසා එතකොට වෙන්නේ මොකද්ද? ගොඩාක් වෙලාවට අන්තිමට බෙල්ල කඩා ගන්නවා. ඒක කරගන්න එපා. මොකද සුද්ධාත්මයන් වහන්සේ ඔබ ගාවට ආවේ අනාථ නොවන පිරිසක්. මම කිසිසේත් නුඹෙන් අහන්න යන්නේ නැහැ කියලා කිව්වේ සුද්ධාත්මයන් වහන්සේ. ඉතින් එයාට අපි ඉඩ දෙනකොට එයා අපිට මඟ පෙන්වනවා මතු දේව. මේ විදියටයි වෙන්නේ. මේ විදියට යන්න. මෙතනදී නතර වෙන්න. මෙතන කාලය ගත කරන්න. දැන් යන්න. අන්න ඒ මතු දේවල් පවා අපිට අත්පත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. මොකක්ද ඒකට ඕන කරන්නේ? ආත්මයන්න් වහන්සේ. සමාල්ලාට දෙන්න පුළුවන් මේ අක වාසන කියන්න ඕනේ නෑ බා වාසන දන්නවනේ මොනවද කියන්නේ කියලා. අර ඉස්සර සමානකට එහෙම තමයි කියන්නේ. දන්නවනේ මොනවද කියන්නේ කියලා. ඒක කියලා සිටින්න යාට දෙවනාසි කියලා තියෙන මම මොනවද කියන්නේ නැති කියලා. ඒක කියලා නැත්නම් දැම්ම කරපම් පුතා. නැත්තම් ඒක ඔබ විනාශ වෙයි. හේතුව දැන් ඔබ දන්නවා මොකද්ද වෙන්න ඕනද කියලා. දැන් දන්නවනේ කියන්නේ මොකද්ද කියලා. මේව කියයි. එහෙම කියයි නම් ඒක හරි නම් ආයෙ අහන්න දෙන්නත් එපා ඒක කරන්න. අපි කරන්නේ මොකක්ද? මේක එහෙම වෙනවා අපි අනේ දෙයියනේ දේශනා කරලා කියන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. වටේ මිනිස්සු ආන්නේ දැන් මේක අහගන්න. සුද්ධාත්මයන් වහන්සේ අපිට රට ආවේ අපිව විනාශ නොවි ඉදිරියට ගෙනියන්න. හරි. සුද්ධාත්මයන් වහන්සේව හංගලා
සුද්ධාත්මයන් වහන්සේගේ අත් කකුල් බැදලා කටවල් වහලා අපි අපිට ඕන විදියට වැඩේ ගෙනියන්න හැදුවොත් අපේ අත් කකුල් කටවල් නැතුව තමයි ජීවිතේ ඉස්සරහට යන්නේ. ඒකයි. අපි කැමති නැහැ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ දේ. ඒ දෙවියන් වහන්සේ කතා කරන සුද්ධ උදේට කැමති නැහැ. දෙවියන් වහන්සේ කතා කරන්නේ සැබෑවට අපි කැමති නැති වුණොත්. අපිවම විනාශ කරගන්න. නමුත් අපිව දෙවියන් වහන්සේ කැදෙව්වේ එහෙම වෙන්නේ නෙවෙයි. සදාකාලිකව දෙවියන් වහන්සේ සමග ඉන්නව දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නේ. එහෙනම් ඒකට අපි සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න. සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙනකොට හරිම ලේසියි. මේක ප්‍රැක්ටිකල්. මේක ප්‍රායෝගිකයි. හරි. දැන් මේක දේශනාවකින් පුරුදු කරන්න බෑ. ඔබට යම් දේවල් හැඟෙනකොට සමහර දේවල් ඔබේ මානසික හිතෙනකොට සමහර දේවල් වලදී ඔබ තනි වෙන්න දෙවියන් වහන්සේත් එක්ක තනි වෙනකොට දෙවියන් වහන්සේ කියනවා ඒක එහෙම නෙමෙයි මම වෙන්න ඕන. මගේ කල්පනාව මෙහෙමයිනේ. මං හිතන්නේ මෙහෙමයිනේ. නිසා මට මිනිස්සෙක් කෙනෙක් හිතන දේවල් නම් හිතෙනවා සමහරක් වෙලාවට මේ මං කියවම මට මිනිස්සුන්ට කියන්නේ මට හිතන වෙලාවට ගිහිලා අත් බෝම්බයක් ගෙදරින් තියෙනවා. ඔව් ගෙදරින් ගිහිලා අත් බෝම්බයක් තියෙනවා. මම ඒ જાතිය බඩුවක් මේ විදියට. මම මේකට කියන්නේ මට වෙන කියන්න විදියක් නෑ මොකද වෙන විදියකට කියන්නේ මොකද හරි නෑ. මම දැන් ඔබට මේ නිකන් තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්න බෑ කියලා. මේ විදිහට කියලා එනවා. ඔබට මෙන්න. තේරුණාද කියන්නේ? කවුරු මාර්ග දෙන්නේ නෑ නේද? නමුත් ඔබ දන්නවද? මම දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනකොට දෙවියන් වහන්සේ කියනවා මොකක්ද දන්නවද? ඒ වුණාට නුඹ ප්‍රේම කරන්න. ප්‍රේම කරන්න. මට ඒක නේද? මම පෙන්නන බයිබලෙන් මොකක්ද ඇත්ත වෙලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න. ඊට කියනවා ඇයි උඹ කලබල වෙන්නේ? නුඹ මං කියලා තියෙන දේ විතරක් කරපන්. ස්වාමීනි ගෑරුම එක්කගේ වෙන්න වෙලාවට. එහෙම වෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ අහුම්කම් දෙති විතරයි. නැත්තම් එහෙම මම වගේ මිනිහෙකුට එක අත් බෝම්බයක් නෙවෙයි එක පවුලට එක ගානේ වන්නේ දෙනවා. තේරුණාද කියන එක? ඇයි මෙච්චර ගැළවීම ලැබලා අවුරුදු ගානක් ඇවිල්ලා කොච්චර යාත්‍රා කරලා තියෙනවද? කොච්චර නිරාහාර විඳලා තියෙනවද කියන එක කියලා වෙන්නේ. කොච්චර ගිහිල්ලා කතා කරලා තියෙනවද? කොච්චර උදව් කරලා තියෙනවද? කොච්චර මහන්සි වෙලා තියෙනවද? එක අත් බෝම්බේ ගානේ වන්නේ. එක වචනයකට එක අත් බෝම්බේ ගන්න. ඔබට හිතෙනවා තේරෙනවද මම කියන මගේ ඇතුළ වැඩ කරන විදිහ මම කියන්නේ තෝ කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේ ගාවට ලඟ වුණාම කියනවා අනේ ස්වාමීනි අර ජූදාස් ඇවිල්ලා පාවල දෙන්න සල්ලි ටිකක් අතේ තියාගෙන සාක්කුවේ දාගෙන ඇවිල්ලා අර මේෂේ වාඩි වෙලා ඉන්න වෙලාවේ ඔබ වහන්සේ රොටි කෑල්ල අතට දීලා කියනවා ඔබේ ඉතුරු කොටසක් කරන්න දීලා. අම්මෝ ස්වාමීනි මට මං කොහොමද ඒක කියන්නේ? මුතුමයි නේද ඔබ වහන්සේ? දැන් ඔය කියනකොට කියන්න පුළුවන් නිකන් ප්‍රේම ගුරුන්ගයා වගේ කරන්න ගන්නකො බලන්න. අමාරුයි නේද? කවුද අපිට ඒවට අපිට මඟ පෙන්වන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. අන්න ඒකයි ප්‍රැක්ටිකල්. ළඟට ගිහිල්ලා කියන්නේ තනියෙන් කියන්නේ ස්වාමීනි මොකද්ද මං කරන්නේ? ස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේකයි. එවිට මොකද්ද වෙන්නේ? සමාදානයේ ඵල අපේ ජීවිතේ හටගන්න. ඊට විරුද්ධ වුණොත් අනිත් අයට අද්භෝගයක් නෙවෙයි බිම්බෝගයක් වුණත් පිළිගන්න. මම මේ නිකන් මේ බිම්බෝග විපුරන දැන් කියන්න එපා පාස්තික බිම්බෝග විපුරනවා කියලා දැන් මෙහෙම කතා කියන්න එපා. මම මේ කියන්නේ මට මේ කියන්න බැරි දේවල් තේරුම් කරන්න පුළුවන් විදිහට මම මේ තේරුම් කරනවා. හරි? ඉතින් ඒකයි ඔබ දෙවියන් වහන්සේට වුණත් එතකොට ඔබට හිතේ නෑ මං සමාව දෙනවා. නෑ මං දොස් කියන්නේ නෑ. මම වැරදි දෙයක් පටවන්න යන්නේ නෑ. මම ඇඟිල්ල දික් කරන්න යන්නේ නෑ. මට ඇඟිල්ල දික් කරන නිසා නෑ ස්වාමීනි මං නිශ්ශබ්ද වෙනවා. මම මෙන්න මෙලෙසයි ඔබ වහන්සේත් එක්ක වැඩ කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේට අපි ඉඩ දෙන්න තමයි අපිට මොඳ ඉදිරියට යන්න හැකියාව තියෙන්නේ. අපේ ජීවිතේ වර්ධනය වෙනවා දවසින් දවස. අපිව දෙවියන් වහන්සේත් එක්කම පුරුල් කරනවා විශාල කරනවා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. ඒක යහපත් නේද? ආමෙන්. එබැනි ජීවිතයකට තමයි දෙවියන් වහන්සේ අපව හදන්නේ.
මේ කොටස ඊට පස්සේ වෙලාවක ආයෙ දිගටම කියව ගන්න. දැන් අපි ඉක්මනට රෝම පොතට යමු. එතකොට දැන් මේ රෝම පොතේ පැහැදිලිව කියන්නේ 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා ආත්මික දෙයට අපි අනුව යනකොට ආත්මයන් වහන්සේ අනුව යනකොට ආත්මයන් වහන්සේට අපි ලං වෙනකොට මුළු සිතින් අපි කැමති වෙනකොට ඇලුම් වෙනකොට අපි ආත්මික දේවල් හොඳින් කරන්න පටන් ගන්නවා. නමුත් අපි ඒක එහෙම නොකර අපි වෙන වෙන ඒවාට ඇලෙන්න පටන් ගන්නකොට යොමු වෙනකොට සිත අවධානය යොමු කරනකොට මොකද්ද වෙන්නේ? අපි මානසික ලෙස ජීවිතය ගෙනියන්න පටන් ගන්නවා කියලා. දැන් රෝම 8:5 කියවන්න. හොඳින් අහගන්න හැමෝම. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. හරි. ඊළඟ පදයට දැන් එනවා. 6 වෙනි පද. මාංශය ඇල්ම මරණය. හරි. මාංශේ ඇල්ම. එහෙම නැත්නම් මාංශේ දේට නවානුවාදයේ කියන්නේ මාංශේ චේතනාව. එහෙම නේද? මානසික චේතනාව. මානසික චේතනාව කියලා කියනවා. දැන් මෙතන පාවිච්චි වෙන වචනේ ඇල්ම නවානුවාද පරණනුවාදයේ ඇල්ම නවානුවාදයේ චේතනාව. මොකද්ද මේක කතා කරන තේරුම? මානසික දේට මුළු සිතින් කැමැත්ත ප්‍රකාශ කිරීම චේතනාව. මානසික දේටම මුළු සිතින් කැමැති වීම. තේරුණාද කියන්නේ? එතකොට ඒකම කියන්නේ ආත්මික දේට ආත්මයන් වහන්සේට මුළු සිතින් කැමැති වීම, ඇලුම් වීම, සිත යොමු කිරීම තමයි අපට බලය වෙන්නේ. ඒක නොවෙනකොට තමයි අර ආගියත් යන්නේ ක්‍රිස්තියානි ජීවිතය යාඥා කරන්න ඉතින්නේ මට තේරෙන්නේ නැහැ ඒක එහෙම වෙන්නේ ඇයි අර මුළු සිතින් ඇලුම් වීම ප්‍රිය වීම කැමැත්ත පළ කිරීම කියන එක මාරු කරගෙන ආත්මයන් වහන්සේ ඉන්නකොට එයාට නොදී ඒක වෙන තැනකට දාන්න එහෙම වුණා මොකද වෙනව කියන්නේ මාංශය ඇල්ම මරණය. මුළු සිතින් මාංශයට කැමැති වීම ඒවට ඇලුම් වීම මොකක් කියනවද මරණය විනාශය ඒකයි ඔබ මුළු සිත ඔබගේ යොදවල ඔබ මොනවටද ඇලිලා ඉන්නේ කල්පනා කරන්න ඔබේ මුළු කැමැත්ත මොනවටද ඔබ යොදවාගෙන ඔය ඉන්නේ ඒක දෙවියන් වහන්සේගෙන් නොවේයි නම් ඒකේ කෙලවර ඔබේ විනාශයයි මොකද්ද ඔබේ මානසික චේතනාව ඇල්ම මම මේ පාවිච්චි කරන වචන භාෂාව තේරුම් ගන්න. එහෙම නැත්නම් මුළු කැමැත්ත යොදවීම මානසික මුළු කැමැත්ත යොදවා ජීවත් වීම මොනවටද කරලා තියෙන්නේ? එහෙනම් ඕක තමයි ඔබේ ස්වාමියා බවට පත් වෙන්නේ ඒ ස්වාමියාට ඕන විදිහට තමයි ඔබ වහලෙක් බවට පත් වෙන්නේ ඒක තමයි ඔබේ මුළු ජීවිතේම පාලනය කරන්න පටන් ගන්න ඒක තමයි ඔබේ මුළු ජීවිතය පැහැවීම ඔබේ ජීවිතේ පුරුද්ද බවට පත් වෙන්නේ. මුළු සිතින් ප්‍රිය වීම ඇලුම් වීම දැන් අර ගෑනුලමෙක්ට පිළිමලමෙක් මුළු සිතින් ඇලුම් වීම වගේ තමයි කැමැත්ත චේතනාව ප්‍රයත්න කල්පනා වෙනවා හීනුත් පේනවා දැන් කැමැත්ත චේතනාව මුළු කැමැත්ත යදවි ඒකයි බයිබලේ පාවිච්චි කරන තේරුම ඒක මොනවටද ඔබේ ජීවිතේ සිදු වෙන්නේ එහෙනම් ඒ දෙවියන් වහන්සේගෙන් නොවේ නම් ඒක ඔබ විනාශ කරනවා අනිත් පැත්තෙන් කියන්නේ මොකක්ද මාංශයේ ඇල්ම මරණයයි බැඳීම එහෙම නැත්නම් සිත යොමු කිරීම මරණයයි ඊළඟට නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය. එතකොට අපි අනිත් පැත්තෙන් සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම ඒ තුල ජීවත් වීම ගමන් කිරීම මොකක් කියලා කියනවද? ඒකයි මම ඔබට කිව්වේ ඔක්කොම දේවල් ඔබට අරගෙන අයියෝ ස්වාමීනි මම මෙහෙම හිතෙන්නේ කියලා කියාගෙන හිතාගෙන දෙවියන් වහන්සේගේ පාමුලට ගියාම දෙවියන් වහන්සේ අපේ සිතට දාන දේවල් දැනුණා මොකද වෙන්නේ? අපේ හිත ලොකෝ නිදහස් තමයි සමාදානයකට. ඒ සමාදානය වෙන සුද්ධාත්මයන් වහන්සේගේ බැඳීමකින් ඇල්මකින් අපි කටයුතු කරන්න පුරුදු වුණොත් විතරයි. නැත්තම් පිච්චි දොස් කිය අපේ ජීවිතේ මහා පියවුල් කරගෙන අපි අනිත් අයට කිසිම සාක්ෂියක් නැහැ කිසිම මිනිස්සෙක්ට අභියෝගයක් නැහැ තමන්ගේ ජීවිතේ විනාශ වෙනවා අනිත් අයගේ ජීවිත විනාශ කරනවා මහා පියවුල් සාගත ජීවිතයකට එනවා දෙවියන් වහන්සේ දෙන්න දෙන්නේ නැහැ සුද්ධාත්මයන් වහන්සේ දෙන්න දෙනකොට අපිට තේරෙනවා ලස්සට කොහොමද ජීවිතේ ගෙනියන්නේ කොහොමද මං ජය ගන්නේ සියල්ල පැහැදිලි
ආත්මයන් වහන්සේ. ඒ නිසා මේ ආත්මයන් වහන්සේට ඉඩ දීම ගැන කතා කරද්දී අපි අවසානයේ මේ දේ අවධානය යොමු කරනවා. දැන් මෙතෙක් අපි අවධානය යොමු කරේ ජීවිතය ගැන. දැන් තවත් ක්‍රියා 1:8 ඔබ දන්න පදයක් මේක පෙරලන්න එපා. ක්‍රියා 1:8 කියන්නේ මොකද? සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල ඔබ බලය ලබන්නහුය. එවිට යුදය යෙරුසලම පොළවේ සීමා දක්වා කවුරු වෙනවා කිව්වද? ආත්මයන්න් වහන්සේ ආවම තමයි බයිබලයේ කියන්නේ නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය. කවුරු වෙනවා කියලාද කියන්නේ? ආත්මයන් වහන්සේ ආව. සාක්ෂිකාරයෝ. සාක්ෂිකාරයෝ කියන්නේ ගිරව්වගේ කට්ටියක් නෙවෙයි. සාක්ෂිකාරයෝ කියන්නේ ඒ උදෙසා සත්‍ය වෙනුවෙන් පිළිස් ඉන්නා උන. හරි නේද? උසාවියේදී යම්කිසි සත්‍යයක් වෙනුවෙන් පිළිස් ඉන්න. පිළිස්. දේවචන කියන්නේ නුඹ මා උදෙසා පිළිස් දෙන කෙනෙක්. සුද්ධාත්මයන් වහන්සේ තමයි අපිව ඒතනට හැඩගස්වන්නේ. සුද්ධාත්මයන් වහන්සේ නැතුව ඔය සාක්ෂිය රැක ගන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේ නැතුව ඔය සාක්ෂියෙන් අනිත්යට සාක්ෂියක් වෙන්නත් බෑ. සුද්ධාත්මයන් ඊළඟට සේවයේදී අපට උපකාර කරන්න සුද්ධාත්මයන් වහන්සේ. බලන්න මතේ 10 වෙනි පරිච්ඡේදය හරවලා. මතේ 10 වෙනි පරිච්ඡේදය එක තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේ තමයි අපිට සේවයේදී උදව් කරන්නේ. මතේ 10 වෙනි පරිච්ඡේදය 19 දැන් ඔබට පේනවද මතේ මේ 19 වෙනි පරිච්ඡේදයේ දැන් හැම වෙලාවෙම බයිබලයේ වචනේ සත්‍ය තුල හැමදේම අවධානය යොමු කරන්න. මතේ 10 වෙනි පරිච්ඡේදයේ තියනවාද එහෙම? පරිච්ඡේදයක් තියෙනවනේ. තියෙනවා. 10 වෙනි පරිච්ඡේදය. 10 වෙනි පරිච්ඡේදයේ අපට පේනවා යේසුස් වහන්සේ ප්‍රේරිතයන් 12 දෙනාව 70 දෙනාව 12 දෙනාව කියලා. 12 දෙනාව මොනවා කරනවද? හා? මොනවා කරනවද? කොහේ යවනවද? ඔව් සුභාරංචිය අරගෙන යන්න යොමු කරනවා යේසුස් වහන්සේ ගෝලයන්. ඒ ගෝලයන්ව සුභාරංචිය අරගෙන යන්න යොමු කරපු අවස්ථාවේදී ලියවිච්ච පසුබිමේ තියෙන එක කොටසක් මෙන්න මේ විදිහට කියනවා. කොහොමද කියන්නේ 19 වෙනි පදේ සහ 20 වෙනි පදේ කියවන්න හයියෙන්. නමුත් ඔවුන් නුඹලා පාවා දෙන කල නුඹලා කතා කරන්නේ කෙසේද? කුමක්දයි සිතා කනගාටු වෙන්නේ. මොනවද කතා කරන්නේ කියලා කනගාටු වෙන්න එපා. තබ්බීරි වෙලා ඉන්න වෙලාව. හරි ඊළඟට. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේ. දැන් ඒ පැයේදී දෙවියන් වහන්සේ නුඹලාට දෙනවලු මොනවද කතා කරන්න ඕනේ කියලා. කවුද ඊළඟට? මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන නුඹලාගේ පියාණන් වහන්සේගේ ආඥාව. හරි දැන් ඒක අපි තුල කතා කරන්නේ කවුරුද කියලා කියනවද? සුද්ධාත්මයන් වහන්සේ. හරි. දැන් අපිට සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් දැන් සුද්ධාත්මයන් වහන්සේගෙන් කතා කරනකොට ඕනෝල්ලා මොන හරි කතා කරද්දී සුද්ධාත්මයන් වහන්සේ මන්දුලින් කතා කරනවා. එහෙම පිවිසුනට යන්න එපා. දැන් එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් මෙතනදී පැහැදිලිව ජේසුස් දැන් අපි මේක කියන්න පෙළඹෙනවා සමහරක් වෙලාවට සුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකකින් හරි කතා කරයි. දැන් එහෙම නෙවෙයි. දැන් මෙවැනි හිර වෙච්ච අවස්ථාවක සුභාරංචියේ ප්‍රශ්නික අවස්ථාවකදී තමයි කියන්නේ නුඹට මොනවද කියන්න ඕනේ කියලා ඔබ බය වෙන්න එපා දැන් ඉඳලා. ඔබට කියාගන්න දෙයක් නැහැ. නමුත් මම ඔබගාවට ඇවිල්ලා මා තුල වසන මගේ ආත්මය ඔබට වචන දෙන්න යනවා මොනවද කතා කරන්න ඕනේ කියලා. සමහරවිට අපි දේවසේවක මේක පාවිච්චි කරලා මෙතනට ඇවිල්ලා දේශනා කරද්දිත් ඕක කියන්නේ. ඒක වැරදි. ඒ කියන්නේ අපි කියනවා සුද්ධාත්මයන් වහන්සේ මට මේක කිව්වා. නෑ. සුද්ධාත්මයන් අපිට කියනවා. දැන් සමහරවිට අපි කියන දෙයක් තමයි අපි වගේ දේශකයන් සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි සුද්ධාත්මයන් වහන්සේ මට මේ දේශනා කරන එක දැන් මගේ වෙනස් වුණා මම දැන් තව එකක් දේශනා කරනවා කියලා. එතකොට ගෙදරදී ලෑස්ති කරන් ආපු එක එතකොට සුද්ධාත්මයන් වහන්සේ නේද ලෑස්ති කරේ. ඒක ගෙදරදී ලෑස්ති වෙලා ගිහින් අපි ඊට පස්සේ හවුල ගන්න මෙන්න මේ බයිබල් පදේ තමයි. සුද්ධාත්මයන් වහන්සේ මට කියන්න ඕනද මේ පැයේදී මග පෙන්නනවා කියලා කිව්වනේ බයිබලේ කොහෙද තියෙන්නේ මතේ 10:20. මතේ 10:20 කිව්වේ සුභාරංචිය දෙන්න ගිහිල්ලා හිර කරලා නඩුකාරයා ඉස්සරහට ගිහිල්ලා කියපන් ඔබ කවුද? කවුද ඔබගේ ජේසු කියන්නේ? මරන්න යන්නේ නැහැ. දැන් ජේසු සුද්ධාත්මයන් වහන්සේ කියනවා මම ඔබට වචන දෙනවා මේ වෙලාවේ කියපන් මෙන්න මේ දේ කියලා. දැන් දේශනාවට ලෑස්ති වෙන්න නැතුව ආපුවම කියන්නේ කියලා නෑ. ඒක නෙමෙයි බයිබලයේ සත්‍යය. බයිබලයේ සත්‍ය මම මේ වචනය කියවන්න ඕනේ ඒක සූදානම් කරන්න ඕනේ ඒ කෑම වේල සකස් කරන්න ඕනේ සකස් කරලා ඒ
කොච්චර දුරට බයිබලයට අනුමතද කියලා බලන්න. ඒක අදට කොහොමද අදාළ වෙන්නේ කියලා බලන්න. යාඥාවෙන් එක පොගවන්න දෙවියන් වහන්සේගේ පාමුල. පොගවලා ඉන්නේ. ඒ විදිහ මිනිස්සුගේ ජීවිතේ දහස් වෙන්නේ. හalleluya. එහෙම නැතුව මේකේ බයිබලයේ අපිට ඕන විදිහට වචන පද පාවිච්චි කරන්න දෙවියන් වහන්සේ අවසර දීලා නැහැ. ඒ නිසා දැන් ඔබ කියන්න එපා. මට සයිලට යනවා සුද්ධාත්මයන් වහන්සේ මට ඒ පැයදී නේද? ඒ පැයදී මට උන්වහන්සේ දෙනවා. ඉතින් ඉවරලා ඊට පස්සේ මොකද බල්පල් තමයි කියවන්නේ. ඒ පැයදී දෙන්න දෙයක් නැහැ මොකද උන්වහන්සේ ඒ පැයදී දෙනවා කියලා කිව්වේ මේ ධර්ම දුක මෙහෙ වෙරේද? Are you understand? Really බයිබලයේ සත්‍යයන් තුන ජීවිතේ ගොඩනගන්න. සුද්ධාත්මයන් වහන්සේ යන්න උත්තර අලුත් කණ්ඩායමකට කතා කරනවා. යාඥා කරනවා. එදා බෙදා ගන්න යන්නේ අලුත් පදයක්. නමුත් අලුත් ශරණ ගොඩනගනවා. අලුත් ශරණ වාඩි වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ කියයි අද ඔබේ පණිවිඩය වෙනස් කරපන්. දැන් මගේ සත්‍ය ගැලවීම ගැන කතා කරනවා. අන්න ඒ වෙලාවේ දෙවියන් වහන්සේ. හalleluya. හැමදාම ඉන්න දේව මේකන කට්ටිය මේක කියන්නේ සැබෑ ක්‍රිස්තියානි ගැලවල ගොයට. ඉතින් මම අදත් එනවනම් මේ පැයදී දෙවියන් වහන්සේ දැන් මට මඟ පෙන්වනවා කියලා ඉතින් දැන් කල්පනා කරන මොනවද කියන්නේ. ඉතින් දැන් කවු වෙන මොනවද කියන්නේ. එක්ක මට අරගේ මුණ දැක්ක ගමන් එයාට බණින්න ඉතේ. මෙයාගේ මුණ දැක්ක ගමන් මෙයාට බණින්න ඉතේ. අර කෙරෝල ඉන්න කෙනා ගිහින් පල්ලිය වෙන්න එයාට බණින්න ඉතේ. ඉතින් මුළු එතකොට වෙන්නේ ඒකයි. නෑ ඒක නෙමෙයි බයිබලයේ කියන්නේ. සුද්ධාත්මයන් වහන්සේ අපතුලට ආවම ඒ සුද්ධාත්මයන් වහන්සේ කොහොමද උන්වහන්සේට සේවය කරන්න ඕනේ, මිනිස්යන් දිනා ගන්න ඕනේ, දෙවියන් වහන්සේගේ වචනේ මුදා හරින්න ඕනේ කියලා අපට මඟ පෙන්වනවා. ක්‍රමයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, සැලැස්මක් තියෙනවා. ආමෙන්. ඒ නිසා ඔබ ගිහිල්ලා අනිත් ගෙදරක් ඉස්සරහා හිටගෙන දැන් ඔබ කියනවා අපි ආවේ ඔයගලන්ට ජේසු ගැන කතා කටට වචන නැහැ ගොත ගගහ ඔබ try කරනවා දැන් ජේසුගේ ගැලවීම ගැන කතා කරන්න. ජේසුස් කියන මොකද්ද? ඒ පැයදී මම ඔබේ මුඛයට වචන දෙන්න යනවා. ආමෙන්. ඒක රියලි සත්‍යයි. මට කියන්න බෑ මේ ස්ථානෙට ඇවිල්ලා මම මේ සුද්ධාත්මයන් වහන්සේ මට දැන් මොකක් හරි එකක් දෙනවා දැන් දෙන්න උනවා කියන්න. එහෙම එකක් නැහැ. හලෝ හොඳට තේරුම් ගන්න. ඔබ මේ ගමට බැහැලා මේ ගමේ මිනිස්සුගේ ගෙවල් ගාව හිටගෙන ඔබ කියන්නේ ජේසුස් වහන්සේකම ගැලවුම්කාරය කියලා කියා ගන්න බෑ කට පැටලෙනවා. වචන එන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ කියනවා මෙන්න මේ පද විශ්වාස කරන්න. ඒ වෙලාව ඔබ වහන්සේ මතේ 10:20 කිව්වා මගේ මුඛයට දැන් මේ මිනිස්සු ඉදිරියේ වචනයක් දෙනවා කියලා. ස්වාමීනි මට ඔබ ගැන ඔබගේ සත්‍ය ගැන මේ මිනිහට කියන්න ඕන. මේ මිනිහ ඔබ වහන්සේ ගාවට එන්න ඕන මට වචනයක් දෙන්න ස්වාමීනි. සුද්ධාත්මයන් වහන්සේ දෙයි රියලි වචන ගානට මොනසෙ. ආමෙන්. සයිලට යන්න ඇති කියන්න එපා. උදා කණ්ඩායමට එන්න ඇති කියන්න එපා. සුද්ධාත්මයන් වහන්සේ මම යනවා උදා කණ්ඩායම ඉස්සරහට. ඒ පැයදී වචනේ දෙන්න. උදා කණ්ඩායම පෙරලගෙන නායකයට ගෙවුවත් ගමන්නේ. මම කියන කොට තේරෙනවද? මම කියන්නේ සැබවින්ම සුද්ධාත්මයන් වහන්සේ අපට මඟ පෙන්වනවා කියලා කියනවා මේ අවස්ථාවේ. ඊළඟට ඔබ බැලුවොත් තව දේවල් තියෙනවා. දැන් අපිට වෙලා නැහැ. දැන් වෙලාව ගන්න. ආය අපි රෝම 8 දික්මනට යන්. රෝම 8 වෙනි පරිච්ඡේදය. යලිත් රෝම 8 වෙනි පරිච්ඡේදය අපි අවසාන කොටස බලන්න යනවා. රෝම 8 වෙනි පදය 7 වෙනි පදේ ඉඳලා කියවන්න. කුමක් හේයිද මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය. දැන් මාංශයේ ඇල්ම ආයතන ඇල්ම කියන වචනේ මොකක්ද? චේතනාව නවානුවාදේ කියනවා. එහෙම නැත්නම් මාංශයේ කැමැත්ත, මාංශයේ දෙයට කැමැති වීම, ඇලුම් වීම, බැඳීම මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේට සතුරුකමය. දෙවියන් වහන්සේට සතුරුකම. ඊළඟට මොකක්ද කියන්නේ? ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත. දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති වලට ඒක යටත් නැහැ. ඊළඟට යටත් වෙන්නත් බැහැ. යටත් වෙන්නත් බෑ. ඊළඟට මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුටු කරන්න නැහැ. දැන් කාටද දෙවියන් වහන්සේ සතුටු කරන්න බෑ කියන්නේ? ආත්මයාණන් වහන්සේට ඉඩ දෙන්නේ නැතුව নমස්කාර කරන්න බෑ. ආත්මයාණන් වහන්සේට ඉඩ දෙන්නේ නැතුව දෙවියන් වහන්සේට ප්‍රියමනාප දරුවෙක් වෙන්න බෑ. දෙවියන් වහන්සේට ප්‍රියමනාප කෙනෙක් වෙන්න නම් ආත්මයාණන් වහන්සේ ගැන උනන්දු වෙන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඒකට අවධානය යොමු කරන්න ඕන. එහෙම නැති වුණොත් දෙවියන් වහන්සේට ප්‍රියමනාප කෙනෙක් වෙන්න බෑ. අපිටම තේරෙනවා මම දෙවියන් වහන්සේට විරුද්ධ ජීවිතයක් ගත කරන්නේ. ඒකෝ අයි දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට විරුද්ධ ජීවිතයක් මම අරගෙන යන්නේ. දෙවියන් වහන්සේට ප්‍රියමනාප වෙන්න අපිට අමාරුයි.
අපිටම තේරෙනවා මන්න වැඩක් නැහැ පල්ලියාවට බොරුවට ඉඳන් ඉන්නවා විතරයි නිකන් කිසි කරන දෙයක් නැහැ වැඩක් නැහැ. ආයෙ හිතෙනවා. ඇයි? ඔබ දෙවියන් වහන්සේට ප්‍රියමනාප තැනක නෙවෙයි ඉන්නේ. එහෙම වෙන්නේ ඇයි? දෙවියන් වහන්සේට ඔබ ඇලුම් වෙලා නැහැ. සුද්ධාත්මයන් වහන්සේට ඇලුණු බැඳුණු මුළු සිතින් උන්වහන්සේට කැමති වෙච්ච උන්වහන්සේට සමත් වෙන උන්වහන්සේට අවනත වෙන්න සූදානම්. තැනක ඔබ හදාගෙන නැහැ. ඒ නිසා ඔබට තේරෙනවා දෙවියන් වහන්සේට ප්‍රියමනාප තැනක නෙවෙයි මං ඉන්නේ කියලා. එතකොට ඔබට කලකිරෙනවා. ඔබට දේව මෙහෙය එපා වෙනවා. ඔබට කුඩා කණ්ඩායම එපා වෙනවා. යාඥාව එපා වෙනවා. ඔබට තේරෙනවා මං කරන දෙයක් ඇති වැඩක් නැහැ. ඔබ එවැනි තත්ත්වයකට වැටෙනවා. නමුත් එහෙම වෙන්න නෙවෙයි සුද්ධාත්මයන් වහන්සේ ඔබ දුරට ආවේ. සදාකාලික ඔබවත් මාවත් අරන් යන්න තමයි. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබත් මාත් තුළට වෙන්නේ. ආමෙන්. ඊට පස්සේ ඒක මොකක්ද කියන අවසානයේ. නමුත් නුඹලා තුළ දෙවියන් වහන්සේගේ ආඥාන් වහන්සේ වාසය කරනසේක නම් නුඹලා මාංශේ නොව ආත්මයේ සිටින්නෝය. අපි ආත්මයෙන් සිටින්න යනවා. ආත්මයන් වහන්සේ අප තුළ වැඩවසමින් අපි ඉඳ දෙනවා නම් ඊළඟට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය යම් කෙනෙක් ගාව නැත්නම් දෙවියන් වහන්සේගේ ආත්මය මිනිස්සෙක් ගාව නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැහැ. ඔහු දෙවියන් වහන්සේට අයිති නැහැලු. එහෙනම් අපි කවුද? දෙවියන් වහන්සේට අයිතියි. ඇයි? දෙවියන් වහන්සේගේ ආත්මය අනුව අපි ගාව ඉන්නවා නම් තමයි අපි දෙවියන් වහන්සේට අයිතියි. ආමෙන්. අපි හරි වාසනාවන්තයි. ඇයි? අපි දෙවියන් වහන්සේට අයිතියි. දෙවියන් වහන්සේට අයිති කිසි කෙනෙක් විනාශ වෙනවට උන්වහන්සේ කැමති නැහැ. ඒ නිසා මේ උදෑසන අපි අවසන් කරමු. ඔබ දෙවියන් වහන්සේට අයිති කෙනෙක්. ඔබ යාඥාකුවේ සභාවට අයිති කෙනෙක් නෙවෙයි. ඔබ වෙනත් සභාවකට අයිති කෙනෙක් නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේට අයිති. ඔබේ පියාණෝ දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි කිව්වේ මම කවදාවත් ඔබ වතාන්නේ නැහැ. සභාවේ ඔබට කියලා දෙනවද මම කිසිසේත් ඔබෙන් අහක් මොනවන්නේ. සභාව කියලා නැහැ. කවුද කියලා දෙන්නේ? සුද්ධාත්ම. පුදුම ප්‍රේමණීය සදාකාලික පියාණන් වහන්සේ කෙනෙක් අපි ගන්නවා. උන්වහන්සේගේ ආත්මයට ඇලුම්. උන්වහන්සේට සමත් වෙන්න. උන්වහන්සේට ඔබ අවනත කරගන්න. තව තව ඔබේ සිත ඇලුම් කරන්න උන්වහන්සේට. එවිට ඔබට දැනෙයි ආත්මික ප්‍රබෝධයක්, බලයක්, ශක්තියක් උනන්දුවක්. අපි සියලු දෙනා නැගිටිමු ස්වාමීන් වහන්සේලා. අපි නැගිටලා ගායනා කරමු මේ අවස්ථාවේදී. සුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන්න. මේ ගීතිකාව අපි ගායනා කරමින් අපි සියලු දෙනා යාඥා කරමු ස්වාමීන් වහන්සේට. යලිත් අවධානයට ගන්න. පාපය කියන දරුණු ප්‍රශ්නය අපි හැමෝටම තාමත් පීඩා කරනවා. පාපය කියන දේ ඉදිරිපිට අපි හැම කෙනෙක්ම තාමත් අසරණ වෙන අවස්ථාවක් තිබෙනවා. ඒකෙන් ඔබ කලකිරෙන්න එපා කොයිම අවස්ථාවක. ඔබට දැනේ ඔබ ආයෙත් ඇදෙනවා කියලා යත් ඒකට. ඔබට පෙනෙයි ආයෙ පරණ ජීවිතේ ඒව උඩට එනවා එක එක වගේ. ටික ටික උඩට එනවා පරණ ජීවිතේ ඒව ඔබට පෙනෙයි. කලකිරෙන්න එපා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා හැම විටම. සුද්ධාත්මයන් වහන්සේ හැම විටම අපිව ඉදිරියට සදාකාලයටම අරන් යන්නයි සැලසුම දාලා තියෙන්නේ. ඒ සැලසුම උන්වහන්සේ අකුරගෙන නැහැ. අපේ වැඩ අපි අකුර ගන්නවා අපි මගදී නතර කරලා දානවා. මගදී අපි අත්තරිනවා සමානව එපා කියලා නතර කරනවා. දෙවියන් වහන්සේට එපා වෙලා නැහැ උගෝ කවදාවත්. උන්වහන්සේගේ සැලසුම උන්වහන්සේ වෙනස් කරන්නේ නැහැ. උන්වහන්සේගේ සැලසුම සදාකාලිකයි. ඒ සදාකාලික සැලසුම ඇතුලේ ඔබ කියන කෙනා ඉන්නවා. ඔබේ නම කවුද? ඔබ ඒ සැලසුම ඇතුලේ ඉන්නවා. ඒ දෙවියන් වහන්සේට ඔබ වටින නිසා. ඒ යේසුස් වහන්සේ කුරුසියෙන් මැරුණේ ඒ ඔබයි. උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ ඔබට දුන්නේ ඔබ සමග සදාකාලික ඉදිරියට යන පිණිසයි. ඒ නිසා මේ උදෑසන ඒ සුද්ධාත්මයන් වහන්සේට ඔබ විවෘත වෙලා කියන්න ස්වාමීනි මට මඟ පෙන්වන්න. සදාකාලිකව මාව ගෙන යන්න. මගේ මේ පොරබැදීමේදී මගේ මේ ගැටලුවේදී මගේ මේ ප්‍රශ්නේදී මගේ මේ දුර්වල වීමේදී ඔබ වහන්සේ මා සමග සිටින්න. ස්වාමීනි මට පිට වෙන්න. අපි සියලු දෙනා උන්වහන්සේ දිහා බලමු මේ උදෑසනදී. අපි සියලු දෙනා ගායනා කරමු. අපි ගායනාවෙන් යාඥාවෙන් උන්වහන්සේ සමග රැඳෙමු මේ උදෑසන. මා විශ්වාස කරනවා සුද්ධාත්මයන් වහන්සේ අද උදෑසන ඔබේ ජීවිතේ මා පෙරලියක් කරමි. සුද්ධාත්මයන් වහන්සේ ඔබේ පවුලේ මා පෙරලියක් කරාවි කියලා. හalleluya.